හරි. අප ඔබට මැසේජ් එකක් දාන්න මේ බෝඩ් එක ක්ලියර් පේනව නේද? අවුලක් නැහැ නේ. බෝඩ් එක පැහැදිලිව පේන්න ඕනේ. සහ මේ හොඳට කියන එක ඇහෙන්න ඕනේ ලැග් නොවි. හරි. ගැටලුවක් නැහැ නේ. මුකුත් බ්ලර් වෙලා මුකුත් පේන්නේ නැහැ නේ. හරි ක්ලියර් ඇහෙනවා පේනවා. හරි. හොඳයි. එතකොට දැන් අද මේ දෝලන තරංග පාඩම සම්පූර්ණයෙන් පටන් ගන්න යන්නේ. දෝලන තරංග පාඩම කියලා කියන්නේ මේ ටිකක් විශේෂ පාඩමක්. ඒකට හේතුව MCQ වගේම ව්‍යුහගත රචනා ඒ වගේම රචනා ප්‍රශ්න බේස් වෙන පාඩමක්. හරි ටිකක් විශේෂ සහ ටිකක් දිග පාඩමක්. එතකොට මේකේ පළවෙනිදම කියන්න ඕනේ ඉස්සෙල්ලාම සර්ව සම්පූර්ණ නෝට් එකක් මම දෙනවා. හරි. සර්ව සම්පූර්ණ නෝට් එකක් මම දෙනවා. ඊට අමතරව මේක සම්පූර්ණ තියරි ක්ලාස් එකක වගේම තියරි උගන්වනවා. අංක 2. ඒ වගේම තමයි දැන් සමහර ළමයි right හරි. එතකොට මේ මොකද කීකිටිය අපි හරි. එතකොට මේකේ සම්පූර්ණයෙන්ම තියරි නෝට් එකක්. හරි. තියරි නෝට් එකක් මම දෙනවා. ඒ කියන්නේ දැන් විවෘත චලිතය වගේ පාඩම් කරාට පස්සේ ළමයි කියපු දෙයක් තමයි මේ ටිකක් කරාට මේවා තේරුම් නැහැ කියන කතාව. ඒ නිසා සාමාන්‍ය පහළ මට්ටමේ ඉන්න කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙට මේක ගොඩනගා ගමු. හරි. එතකොට අද මම පාඩමේ ආරම්භයක් වශයෙන් පටන් ගන්න අවශ්‍ය කරුණු කාරණා ටික. එතකොට right හරි. හරි. එතකොට මේකේ වැදගත්කම කිව්වා මම පාඩමේ MCQ සෙට් එකක් එනවා. ඊට පස්සේ ව්‍යුහගත රචනා එනවා. ඊට පස්සේ රචනා එනවා. හරි. එතකොට පාඩම මගේම ආවේනික ක්‍රමයකට මම කරන්නේ. හරි. සියලුම සිද්ධාන්ත දැන් ඔයගොල්ලන්ට ගොඩක් ගිය පාර පේපර් එකේ වුණත් තිබ්බ දාරිද්‍රක ප්‍රශ්නෙම ගන්නකොට දැන් ෆිසික්ස් වලට A තිබ්බ ළමයිගේ පවා MCQ 35 30 අතර ගාණක් තමයි තිබුණේ. අවංක කතාව. හරි. ෆිසික්ස් වලට A එකක් තිබ්බ ළමයි හරි කතා කරනකොට ඒගොල්ලන්ගේ තිබ්බ MCQ ගාන ගොඩක් බලනකොට 30 35 අතර ගාණක් තමයි බහුතරේ තිබිලා තියෙන්නේ. කියන්නේ පේපර් එක ටිකක් අමාරුයි. ඒකට අමාරුවෙන් MCQ අඩු වෙන්න එක හේතුවක් තමයි අර ABCD ප්‍රශ්න. නැත්නම් අපි කියන්නේ සිද්ධාන්ත තියරි ප්‍රශ්න තියෙන්නේ. ඔන්න ඔය තියරි ප්‍රශ්න වරද්දන එක. එතකොට මොකද්ද මේ වැරදිච්ච තැන කියලා අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. හරි. ඉතින් කොහොමත් ඉස්සරහට එන්නේ ওই වගේ පේපර්ස්ම තමයි. ඒක නිසා පුළුවන් තරම් සිද්ධාන්තය ඔළුවේ තියාගෙන මම අර හැමදාම කියන වගේ චිත්‍රයක්ම වවාගෙන මේ වැඩේ කරගන්න ඕනේ. හරි. නිකන් අර ගණන් හදන එක යාන්ත්‍රික වෙලා ගණන් හදන එක නෙමෙයි වෙන්න ඕනේ. හරි. හොඳට මේ සිද්ධාන්ත හොඳට තේරුම් ගන්න ඕනේ. right හරි. එතකොට මේකෙදි පළවෙනි කතාව තමයි සිද්ධාන්තික උපරිමයටම ආවරණය කරනවා. හරි. තමාස 5ක් තියෙනවා. ඒ 5 ඇතුලේ සිලබස් එක සම්පූර්ණයෙන් ආවරණය වෙයි. අප්ඩේට් කරපු ටයිම් ටේබල් එක දාලා තියෙනවා. සතියේ දවස් කීපයක් පන්ති යනවා. හැබැයි ඔයගලන්ට එක කිසිම ඔළුවට පීඩනයක් නොවි ඉවර වෙන්නයි ඕනේ. රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා. පිළිවෙලට වැඩේ කරගෙන යන්න. ඊට අමතරව තමයි මේ අපි යාන්ත්‍රික ඉවරණ පාඩම් වල තව රචනා ගැටලු MCQ විසඳන්න තව එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා තිනවා. ඉතින් ওই වැට් ටික යනකොට සම්පූර්ණ සිලබස් එකම කවර් වෙයි. හරි. හොඳයි. එතකොට වැඩේ පටන් ගමු. සිද්ධාන්ත පන්තියක්ම කියලා හිතලා මුලින්ම කියන්නේ මේ අවශ්‍ය මුල්ම ටිකක් පවා උගන්වලා වැඩේ පටන් ගන්න යන්නේ. right. හරි. එතන මේ පාඩමේදී අපිට හම්බෙන කීපයක් තියෙනවා යුනිට්ස්. හරි. ඒ ටික අපි ඉස්සෙල්ලාම ලියාගමු. පිළිවෙලට ලියා ගන්න. මෙන්න මෙහෙම සරල අනුවර්තී චලිතය. අංක 1 සරල අනුවර්තී චලිතය.
සරල අනුවර්තී චලිතය. ඊට පස්සේ තියාගන්න තරංග කියලා මාතෘකාව. තරංග. තරංග. රටගලීම ඊට පස්සේ යටතේ ප්‍රධාන මාතෘකා කීපයක් ලියාගන්න. තීරයක් තරංග, අන්වායාම තරංග, තරංගයට ක්‍රම දාගෙන යන්න. ප්‍රගමන තරංග, ස්ථාවර තරංග, විද්‍යුත් චුම්බක තරංග. ඊට පස්සේ ප්‍රධාන මාතෘකාවක් ලියාගන්න. කියන මාතෘකාව කියන්නේ අර යුනිට් එකට ලියාගන්න. හරි. තරංග අධිස්ථාපන මූලධර්මයේ හා නුගැසුම්. තරංග අධිස්ථාපන මූලධර්මයේ සහ නුගැසුම්. තරංග අධිස්ථාපන මූලධර්මයේ සහ නුගැසුම්. නුගැසුම් ඉංග්‍රීසියෙන් අපි කියනවා බීට්ස් කියලා. right ඊට පස්සේ ලියාගන්න තන්තු කම්පන string vibrations. ආයෙ ලියාගන්න නල කම්පන තන්තු කම්පන නල කම්පන ධ්වනි තීව්‍රතාවය ඊට කලින් ධ්වනිය කියලා ලියන්න. ඊට කලින් ධ්වනිය කියලා ලියන්න. ඊට කලින් ධ්වනිය 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 ඊට පස්සේ ලියාගන්න ධ්වනි තීව්‍රතාවය ධ්වනි තීව්‍රතාවය ඊට ලියාගන්න ඩොප්ලර් ආචරණය ඊට පස්සේ ලියාගන්න ලේසර් හරි
ඊට පස්සේ මේකේ ප්‍රැක්ටිකල් සෙට් එකක් තියෙනවා. හරි. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වාකර්ෂණ ත්වරණය හොයන ප්‍රැක්ටිකල් එක. ඊට පස්සේ දුනු නියතය හොයන ප්‍රැක්ටිකල් එක. හරි. ඊට පස්සේ ඊට අමතරව තරංග ගුණ ආදර්ශනය. හරි. ඒවා වෙනම ඉතින් කතා කරනවා. එතකොට ඔය කොටස් ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව රතු පෑනක ලියා ගන්න තරංග ගුණ ආදර්ශනය කියලා. වෙනම ලියා ගන්න තරංගවල ගුණ ආදර්ශනය. තරංගවල ගුණ ආදර්ශනය. right. හොඳයි. ඔන්න ඔය පාඩම් ටික යනකොට ඔයාට සියලුම කොටස් ටික ඔය විභාගයේදී අහන ඊට අමතරව විභාගයේදී ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන ඉස්සරහට අහන්න තියෙන අහපු සහ හරි අහන්න තියෙන ඔක්කොම ටික සිද්ධාන්ත ටික ආවරණය කරනවා ඔය කොටස් ටික යටතේ. හරි. ඔය සාමාන්‍ය සිලබස් එකේ තියෙන පිළිවෙල නෙමෙයි මම දුන්නේ. ඔය මගේ ක්‍රමයකට මම ටිකක් කරන ක්‍රමයක් ඕක. නමුත් ඔය ක්‍රමෙන් ඔක්කොම ටික ටට්ටක් ගාලා කවර් කරගෙන යන්න පුළුවන් ඔක්කොම සිද්ධාන්තات එක්ක. හරි. ඒ නිසා වයන්න එපා ඔක්කොම ටික අඩුපාඩුවක් නැතුව ඉවර කරනවා. right. හොඳයි. ඊට පස්සේ මේ පළවෙනි කතාව අපි කතා කරමු මේ මොකද්ද මේ ආවර්තීය චලිතය කියන්නේ කියලා. right. හරි. right. මාතෘකාව ලියා ගන්න ආවර්තීය චලිතය කියලා. ආවර්තීය චලිතය. හොඳයි. මොකද උතේ මේ ආවර්තීය චලිතයක් කියලා කියන්නේ? ආවර්තීය චලිතයක් කියලා කියන්නේ මෙන්න මේ තව එක පොඩි එකක් අමතකුණා ලියන්න එකක් මාතෘකාවක් කියලා දාගමු මේ මැද හරියෙන් පොඩ්ඩක් පාට පෑනක් දාලා ලියා ගන්න අවසානටත් කමක් නැහැ ගැටලුවක් නැහැ මෙන්න මේක අමතකුණා ඒක ලියන්න භූමිකම්පා හා සුනාමි මගේ ආසම් මාතෘකාව හරි ආසම එක අමතකුණා භූමිකම්පා හා සුනාමි හරි 2015න් පස්සේ 2018න් පස්සේ අහලා නැහැ ඔය අහන්න පුළුවන් right භූමිකම්පා හා සුනාමි අවසානට ලියාගත්ත ප්‍රශ්නයක් නැහැ කොහොමත් ඔය පිළිවෙලට නෙවෙයි මගේ ඔක වෙනම පිළිවෙලක් තියෙන්නේ ඒතකොට ඔක්කොම ටික කව වෙනවා ගැටලුවක් නැහැ ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ හරි හොඳයි භූමිකම්පා හා සුනාමි එකත් ලියාගන්නකෝ අඩුපාඩුවක් වෙනවනේ භූමිකම්පා හා සුනාමි හරි භූමිකම්පා හා සුනාමි right එතකොට ඔක තමයි මාතෘකා ටික ඊළඟ අපි යන් ආවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද ආවර්තීය චලිතයක් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි ඒකට කියනවා අනුවර්තීය චලිතයක් ආවර්තීය කියන වචනේත් හරි අනුවර්තීය කියන වචනේත් හරි කියන්න බලන්න කවුරු හරි අනුවර්තීය චලිතයක් එහෙම නැත්නම් ආවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද කියලා මේ ටික සිද්ධාන්ත ටික ඔළුවේ තියෙන්න ඕනේ ඒකයි මේ සිද්ධාන්ත කතා කරන්නේ නැත්නම් එකපාර ගණන් හදන්න බෑ දැන් හොඳට ඉගෙන ගන්න මේ කතාවක් වගේ හරි ටෙලිග්‍රාමයක් වගේ පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ආවර්තීය චලිතයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. යම්කිසි චලිතයක් කාලය සමග නැවත නැවත සිද්ධ වෙනවා නම් ඒකට අපි කියනවා ආවර්තීය චලිතයක් කියලා. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා periodic motion එකක් කියලා. හරි ආවර්තීය චලිතයක්. right? තියාගන්න මෙහෙම තරුවක් දාලා යම් චලිතයක් කාලය සමග නැවත නැවත සිදුවේ නම් එය ආවර්තීය චලිතයකි. right උදාහරණ කියන්න බලන්න නැවත නැවත සිදුවෙන එකක් සාමාන්‍යයෙන් සූර්යයා වටා
ග්‍රහලෝකයක චලිතය. හරි. ඒක නැවත නැවත සිදුවෙන එකක්. ඊට පස්සේ තව ගත්තොත් අපි උදාහරණයක් ඔර්ලෝසුවක දැතිරෝධ කරකින එක. ඒක නැවත නැවත සිදුවෙන එකක්. උදාහරණයක්. හරි. ලියාගෙන උදාහරණ. ඔර්ලෝසුවක දැතිරෝධ වල චලිතය. ඔර්ලෝසුවක දැතිරෝධ වල චලිතය. අනිත් එක ලියා ගන්න සූර්යයා වටා පෘථිවියේ චලිතය. සූර්යයා වටා පෘථිවියේ චලිතය. සූර්යයා වටා පෘථිවියේ චලිතය. right. ඊට පස්සේ අපි කතා කරනවා මේ සරල අනුවර්තී චලිතය කියන්නේ මොකක්ද කියලා. දැන් ওই ආවර්තීය චලිතය සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අපි කිව්වොත් එimhe ආවර්තීය චලිතය කියන්නේ එතකොට ඔළුවේ තියනවා දැන් සමාන කාලාන්තරවලදී ඒ ක්‍රියාවලිය නැවත නැවත සිදු කරනවා නම්. හරි? සමාන කාලාන්තරවලදී ඒ ක්‍රියාවලිය නැවත නැවත සිදු කරනවා නම් ඒකට අපි කියනවා ආවර්තීය චලිතයක් කියලා. ඔය ආවර්තීය චලිතය සිද්ධ කරන්නේ සරල රේඛීය මාර්ගයක නම්. කතාව තේරෙන්න ඕනේ. ආවර්තීය චලිතය සිද්ධ කරන්නේ සරල රේඛීය මාර්ගයක නම්. හරි? සරල රේඛීය මාර්ගයක නම් අපි කියනවා ඔකට මොකක් කියලාද? සරල ආවර්තීය චලිතයක්. එහෙමත් නැත්නම් සරල අනුවර්තීය චලිතයක්. උදාහරණයක් කිව්වොත් මෙන්න මේ වගේ තියෙනවා කියලා හිතන්න පොඩි දුන්නක්. කියනවා මේකට කොයිල් එකක් කියලා. මෙන්න මේ කොයිල් එකේ M කියලා ස්කන්ධයක් ඈඳලා පොඩ්ඩක් මේක පහළට අල්ලලා ඇදලා අතහරිනවා. right? තර මෙන්න මෙයා මේ විදිහට සරල රේඛීය මාර්ගයක උඩ පහළ යනවා. right? කතාව තේරෙන්න ඕනේ. තර ඔන්න ඔය වගේ එකකට අපි කියනවා සරල අනුවර්තී චලිතයක් කියලා. හරි? උදාහරණයක් තව හිතන්නකෝ මෙන්න මේ වගේ ද්‍රවයක් තියෙනවා. මේ ද්‍රවය තුල සිලින්ඩරාකාර ව්‍යුහයක් ගිලිලා පාවෙනවා. අපි මෙන්න මේ වගේ තව බලයක් දුන්නොත් මේකට F කියලා ඉහළින් බලයක් දුන්නොත් මේක තව ටිකක් මේ ද්‍රවය ඇතුලේ ගිලෙනවනේ. ඇතුලට යනවනේ. හරි? ඊට පස්සේ ඔන්න ගිලිච්ච අවස්ථාව. ඊට පස්සේ බලය නැවත නැති කරනකොට නැත්නම් ඉවත් කරනකොට මෙයා නැවත මොකද වෙන්නේ? ඔන්න ඔහම සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා. හරිද? right උදාහරණ ඔන්න. මෙහෙම ලියාගන්න පාඨපෑනකින් ප්‍රශ්නයක් විදිහට සරල අනුවර්තී චලිතය anu කුමක්ද? සරල අනුවර්තී චලිතය anu කුමක්ද? සරල අනුවර්තී චලිතය anu කුමක්ද? මෙහෙම ලියාගන්න. ආවර්තී චලිතයේ සිදුවන මාර්ගය. ආවර්තීය චලිතයේ සිදුවන මාර්ගය. ආවර්තීය චලිතයේ සිදුවන මාර්ගය සරල රේඛීය වේ නම් සරල රේඛීය වේ නම් එය සරල අනුවර්තී චලිතයකි. එය සරල අනුවර්තී චලිතයකි. right? දැන් මේ උදාහරණ දෙක අඳ ගන්න. ඒකල ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න මේ මොකක්ද කියලා. උදේට ફોකස් කරලා ඉන්න. හරි? හොඳයි ඉක්මන් කරන්න.
චලිතයත් අපිට ආවර්තී චලිතයක් කියලා කියන්න පුළුවන්. නැත්නම් අනුවර්තී චලිතයක් කියලා කියන්න පුළුවන්. તો මෙහෙම ගත්තොත් මේක කොනිකල් අවලම්බයක්. හරි. තේරෙනවනේ? ඊට පස්සේ මෙන්න මෙහෙම ගත්තොත් ඒක සරල අවලම්බයක්. right? තේරෙන කතාව? ඔන්න මෙයක් අඳගන්න. ඔය විදිහට. දරනෝක උදාහරණ තමයි ඔය සරල අනුවර්තී චලිතයට මේ මම ඇදලා තියෙන්නේ. right? හොඳයි. ඊළඟ පොයින්ට් එක ටට්ටගල වැඩ කරා යන්න. එතකොට මෙන්න මෙහෙමත් අපිට සරල අනුවර්තී චලිතය එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා මේක පැහැදිලි කරන්න පුළුවන්. යම්කිසි මධ්‍ය ලක්ෂයක් වටා මේ මැද ලක්ෂයක් වටා සමමිතිකව සිදුවන චලිතයක් කියලා කියන්නත් පුළුවන්. ඔන්න MCQ එකක් එන්න පුළුවන් ABCD ප්‍රශ්න තෝරන්න කොහොමද? සරල අනුවර්තී චලිතයේ අර්ථ දැක්වීමක් ලෙස කියලා මොකක් කර දීලා මෙහෙම දෙන්න පුළුවන්. යම් සමමිතික ලක්ෂයක් වටා නැත්නම් යම් ලක්ෂයක් වටා සමමිතිකව දෙපසට සිදුවන චලිතයකි. හරිද වැරදිද ඒක? හරි වෙන්න ඕනේ නේද? ඔව්. එහෙනම් සරල අනුවර්තී චලිතය කියන්නේ එහෙම එකක් තමයි. මධ්‍ය ලක්ෂයක් වටා යම් කිසි සලකා බලනු ලබන ලක්ෂයක් වටා දෙපසට සිද්ධ වෙන සමමිතික චලිතයක්. එහෙමත් හරි. පාට පෑනකින් ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. සාආච කියන්නේ සරල අනුවර්තී චලිතයක් ඈ. සාආච යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට සිදුවන චලිතයකි. සමමිතික චලිතයක් කියලා ලිව්වොත් වැදගත්. ලියන්න. දෙපසට සිදුවන සමමිතික චලිතයකි. දෙපසට සිදුවන සමමිතික චලිතයකි. ඊට මෙන්න මේකත් අඳගන්න. අන්න. මෙතන මධ්‍ය ලක්ෂය O කියන එක කෙනා. තේරෙනවනේ? එහෙනම් දෝලන චලිතයක් කියලා කියන්නේ නැත්නම් සරල අනුවර්තී චලිතයක් කියලා කියන්නේ යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපැත්තට සිදුවෙන සමමිතික චලිතයක්. සමමිතික චලිතයක් කියද්දී කේන්ද්‍රය ඉඳලා මේ පැත්තට තියෙන දුරයි මේ පැත්තට තියෙන දුරයි මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. හරිද? පැහැදිලි කතාව. ওই ටික තේරිච්ච කටත් උස්සන්. මෙයා මේ හිතන තරම් මේ අර يعني අමාරු දේවල් නෙමේ. මේ සිද්ධාන්ත ටික තේරුම් ගන්න හොඳට. සමීකරණ ආදේශ කළ ගණන් හදන්න යන්න එපා කවදාවත්. සිද්ධාන්ත ටික ඔළුවේ තියාගන්න. ඒතකොට ඕන ගාණක් හදන්න පුළුවන්. අපි සාමාන්‍ය වාහනයක් පදින්න පුරුදු වෙනකොට හරි හැම වාහනයක්ම පුරුදු වෙන්නේ නැහැ. වෑන් එකක් නම් හැම වෑන් එකම පුරුදු වෙන්නේ නැහැ. එක වෑන් එකක්. හරි කාර් එකක් නම් එක ඔටෝමැටික් හරි මොකක් හරි මැනුවල් හරි කාර් එකක්. ඒ අනුවනේ අපි වැඩ කරන්නේ. හරි මේ සිද්ධාන්ත ටික ඔළුවේ තිබ්බාම අනිත් ගේම ගහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිනේ? හරි. ඔන්න ඒකත් හරි. ඒකත් අවශ්‍ය දේවල් අඳ ගන්න. හරි. අවශ්‍ය දේවල් ටික අඳ ගන්න. එතකොට හරි. ඊළඟ කතාව තමයි මෙන්න මේ කතාව. ඕනෑම චලිතයක් හදාරනකොට අපිට වැදගත් වෙනවා යම් භෞතික රාශි සෙට් එකක්. අපි කිව්වොත් එimhe රේඛීය චලිතය හදාරනකොට ඊට අමතරව අනුවර්තී චලිතය හදාරනකොට භෞතික රාශි සෙට් එකක් වැදගත් වෙනවා. මොනවද ඒ භෞතික රාශි? සරල අනුවර්තී චලිතයේදී කතා කරන භෞතික රාශි තමයි කාලාවර්තය, සංඛ්‍යාතය, විස්තාරය, ඔන්න ඔය වගේ දේවල්. මේ වගේ නිර්වචනය වාගේ ඔළුවේ තියෙන්න ඕනි.
උදේට ඔළුවේ ගබඩා වෙලා තියෙන නිර්වචනය. right. ලියාගන්න මෙහෙම. සාආච්ච සම්බන්ධ මූලික භෞතික රාශි. සාආච්ච සම්බන්ධ මූලික භෞතික රාශි. සාආච්ච සම්බන්ධ මූලික භෞතික රාශි. හොඳයි. මොනවාද මූලික භෞතික රාශි? එන්න මේවා. අපි ඉස්සෙල්ලම කතා කරමු විස්ථාපනය ගැන. right. අංක 1. විස්ථාපනය. මේක සංකේත විදිහට පාවිච්චි කරනවා x එහෙම නැත්නම් y. දෙකෙන් ඕන එකක් හරි. අපි විස්ථාපනය මනින්නේ යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන ඒ ලක්ෂයේ ඉඳලා එක පැත්තකට තියෙන විස්ථාපනයන් ධන කියලා මනිනවා අනිත් පැත්තට තියෙන විස්ථාපනයන් ඍණ කියලා මනිනවා. එතකොට සරල අනුවර්තී චලිතය කියන්නේ යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන සිද්ධ කරන සමමිතික චලිතයක් නේ. මේ වගේ. එහෙනම් මෙන්න මේ පැත්ත ධනවයි වෙනකොට මේ පැත්ත ඍණවයි වෙනවා. මේ පැත්ත ධන විස්ථාපනයක් වුණොත් මේ පැත්ත ඍණ විස්ථාපනයක් වෙනවා. හිතන්නකො සරල අවලම්බයක් මෙහෙම තියෙනවා කියලා. පුතේ පොඩක් ඇහෙනවද කියලා චුට්ටක් කියන්න. ඇහෙනවනේ? හරි නේද? පොඩක් කනෙක්ෂන් එක අවුල් ගියා. වහිනවා. වැස්ස පටන් ගන්නකොට පොඩක් කොහොම තමයි. හරිනේ? right හරි. තේරෙනවද කතාව එතකොට? මෙන්න මේ යම්කිසි ලක්ෂයකින් පටන් ගන්නෙ නැත්නම් අපි කියනවා මේ සම්මිතික ලක්ෂයක් තියෙනවා. හරි? එතකොට ඒකෙන් එක පැත්තක විස්ථාපනේ ධන කියලා ගත්තොත් අනිත් පැත්තේ විස්ථාපනේ ඍණ වෙනවා. සරල අවලම්බයක් හිතන්නකෝ. දෝලන කේන්ද්‍රය කියලා කියන්නේ මම මේ මැද මෙන්න මේ බිඳුව ලක්ෂය. කේන්ද්‍රය. මේ පැත්තට විස්ථාපනේ ධන වෙනකොට ආපහු මෙතෙන්ටදී විස්ථාපනය බිඳුවයි. ආපහු මේ පැත්තට විස්ථාපනය ඍණ. ආයෙ මෙතෙන්ටදී බිඳුවයි. මේ සරල අවලම්බයක් හිතන්නකෝ. හරි මේ තේරෙනවද? කේන්ද්‍රය ඉඳන් මේ පැත්තට විස්ථාපනේ ධන වුණොත් ආපහු කේන්ද්‍රයේදී විස්ථාපනේ බිඳුවයි. අනිත් පැත්තට ඍණ. මෙන්න මේ දෙක අඳ ගන්න. ඒක නිර්වචනේ දෙන්නම් මම. හොඳට තේරුම් ගන්න නිර්වචනේ හරි. ධනවයි ඍණවයි. right? හොඳයි දාගන්න ඕක. මෙහෙම ලියා ගන්න. සාආච්ච යෙදෙන අංශුවක සාආච්ච යෙදෙන අංශුවක සාආච්ච යෙදෙන අංශුවක පතේ කේන්ද්‍රයේදී විස්ථාපනයේ ශුන්‍යයක් වේ. පතේ කේන්ද්‍රයේදී විස්ථාපනයේ ශුන්‍යයක් වේ. පතේ කේන්ද්‍රය කියන්නේ මේ අවලම්බයේ මේ කෙලින් තියෙන අවස්ථාව. මෙතන බිඳුව දාගන්න. පතේ කේන්ද්‍රයේදී විස්ථාපනය ශුන්‍යයක් වේ. හරි? තියාගන්න. එක් පැත්තක විස්ථාපනයේ ධනවන විට අනෙක් පස විස්ථාපනයේ ඍණ වේ.
එක් පැත්තක විස්ථාපනය ධන විට අනෙක් පැත්තේ විස්ථාපනය ඍණ වේ. මේක අඳගන්න. එක් පැත්තක විස්ථාපනය ධන වෙනකොට අනෙක් පැත්තේ විස්ථාපනය ඍණ වෙනවා. හොඳට තේරුම් ගන්න. හරි. මම මේ කියලා දෙන විදිහට අනිවාර්යෙන් ඔයාලට හොඳට තේරෙනවා මේක. නල කම්පන ගණන් එහෙම ස්ටයිල්, තන්තු කම්පන ගණන් ස්ටයිල් ඒවා හොඳට ප්‍රැක්ටිස් කරපුවාම එක කොටසවල ගණන් 20 20 වගේ හදලා අය අමතක වෙන්නේ නැහැ. ඒ විභාගයට යන ගණන් හදන්න පුළුවන්. ඒක පන්ති ඇතුළෙම කරමු. රයිට්? පැහැදිලිද? මේක අඳගත්තා. මේක අයින් කරමු. ඊළඟ මොකද්ද? ඊළඟට පුතා අපි කියනවා මෙන්න මෙහෙම මේ විස්තරය ලියාගන්න මාතෘකාව නැත්නම් ඊළඟ භෞතික රාශිය විස්තරය 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 අපි ලියන්න පුළුවන් A කියලා. විස්තරයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇම්ප්ලිටියුඩ් කියලා. ඒ ඇම්ප්ලිටියුඩ් කියන වචනේ මුල් අකුර අරගෙන තමයි හදලා තියෙන්නේ මෙයා. තේරෙනවනේ? ඇම්ප්ලිටියුඩ්. ඊළඟට මොකද්ද මේ ඇම්ප්ලිටියුඩ් කියලා කියන්නේ? විස්තරය කියලා කියන්නේ මොකද්ද? විස්තරය කියන්නේ පුතා මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා සිද්ධ කරන උපරිම විස්ථාපනය. ඒ කියන්නේ මේ යන උපරිම දුර maximum displacement එක. අන්න ඉංග්‍රීසියෙන් කිව්වොත් maximum displacement එක. ලියා ගන්න. කේන්ද්‍රයේ සිට යම් දිශාවක් ඔස්සේ ලබා ගන්නා උපරිම විස්ථාපනය. කේන්ද්‍රයේ සිට යම් දිශාවක් ඔස්සේ ලබා ගන්නා උපරිම විස්ථාපනය. කේන්ද්‍රයේ සිට යම් දිශාවක් ඔස්සේ ලබා ගන්නා උපරිම විස්ථාපනය. අපි කියනවා විස්තරය කියලා. හරි? එකක් මනින්නේ අපි ඒකකේ මීටර. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා තරංගයක තීව්‍රයක් තරංගයක උනත් නේද? තීව්‍රතාවය නැත්නම් ශක්තිය මේ විස්තරයේ වර්ගයට අනුලෝම වශයෙන් සමානුපාතිකයි කියලා. ඒවා ලොකු කතා ඉස්සරහට තියෙන ලොකු කතා. හරි? පස්සේ ඉගෙන ගමු ඒවා. හොඳයි. එහෙනම් උපරිම විස්ථාපනය අපි කියනවා විස්තරය කියලා. හොඳයි. ඊළඟ ආවර්ත කාලය. මේක අපි පොඩි රූප සරහනකුත් දාගමු අවශ්‍ය නම්. මෙහෙම දාගන්නකො. මේ පැත්ත දාගන්න ධනයි කියලා. ධන විස්තරය මේ පැත්ත ඍණ විස්තරය. ඍණේ. right? බිඳුව කේන්ද්‍රය. තග්ගල දාගන්න. මම රූපයකට දාලා තියෙනවා දෝලන තරංග සහ ආලෝකය සම්බන්ධ සියලුම 1980 ගණන් ඉඳන් MCQ සෙට් එක. අපි ඔය සෙට් එකම සාකච්ඡා කරලා යනවා ක්ලාස් එකේ සහ ඊට අමතරව මම ටියුට් එකක් දානවා. ටියුට් එක ගෙන්න ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. ඒක පෝස්ට් කරන්න පුළුවන්. හැබැයි චූටි ගාණක් ගන්න වෙනවා. හරි? නැත්නම් PDF එක වට ගන්න පුළුවන්. කිසි කේස් එකක් නැහැ. හරි? මම හදපු ගණන් තියෙන මම මේ නිර්මාණය කරපු ගණන් තියෙන තව ටියුට් සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එක ගෲප් එකට කොහොමත් මම දානවා. ඒවා හෝම්වර්ක් දෙනවා සහ යුනිට් පේපර්ස් වශයෙන් තමයි කරගෙන යන්නේ. හරි? හැම මේ මොඩියුල් එකටම අවශ්‍ය කරන කොටස් ටික මම ගෲප් එකට දානවා. පොඩ්ඩක් ටච් එකේ ඉන්න ගෲප් එක බලන්න. මොකද මාස 5ක් වගේ සීමිත කාලයක් තියෙන නිසා ඉතාමත් ශීඝ්‍ර වැටි ඉවර කළා අවම හානියකින් ඔළුවට ලොකු රිලැක්ස් එකක් එක්ක වැඩේ ඉවර වෙන්න ඕනේ. තේරෙනවද? හරි හොඳට වැඩ කරන්න. right. හරි.
මොකද එතකොට මේ ආවර්ත කාලය ඊළඟ එක. ඊළඟ ලියන්න ඊළඟ භෞතික රාශිය. ආවර්ත කාලය. ඊළඟ භෞතික රාශිය ආවර්ත කාලය. මොකද මේ ආවර්ත කාලය කියලා කියන්නේ? ඉංග්‍රීසියෙන් අපි ඔකට කියනවා time period කියලා. ආවර්ත කාලය කියන්නේ පුතා මෙන්න මෙහෙම එකක්. අපි කියනවා සාමාන්‍යයෙන් එක සරල අනුවර්තීය චලිතයක එක වක්‍රයක් නැත්නම් එක චක්‍රයක්. හරි? එක චක්‍රයක් එක හරියට වෘත්තාකාර පතයක යනවා හා සමානයි. අපි කියන එක දෝලනයක්. මෙන්න මේ හොඳට මේක Taman අත ළඟට අරගෙනත් මේක බලා ගන්න පුළුවන්. එක දෝලනයක් කියලා කියන්නේ කේන්ද්‍රයෙන් පටන් අරගෙන යම්කිසි දිශාවකට ගියා. ආපහු කේන්ද්‍රය පහු කරගෙන විරුද්ධ පැත්තට ගියා. ආපහු මුල් පැත්තට ආවා. මම මේ අන්දින එක හොඳට හුරු කරගන්න. හැම ගානම විශ්ලේෂණ තියෙන concept එක තමයි මේක. මෙහෙට ගියා, මෙහෙට ගියා, මෙහෙට ආවා. මේ දෝලන කේන්ද්‍රය. ඒතර මෙන්න මේ එකකට කියනවා පුතා එක දෝලනයක් නැත්නම් එක ආවර්තයක් කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මේ චලනය සිද්ධ කරන්න ගත වෙන මුළු කාලයට තමයි කියන්නේ අපි ආවර්ත කාලය එහෙම නැත්නම් ටයිම් පීරියඩ් එක කියලා. අපි පටන් ගන්න මෙන්න මේ දෝලන කේන්ද්‍රයෙන් මැදින්. ඒත් අපි කියනවා කාලය බිඳුවෙන් පටන් ගන්නෙ. right? මෙන්න මෙතෙන්ට යනකොට කාලය ගත වෙනවා t බෙදීම 4ක්. ආපහු මෙතෙන්ට යනකොට ගත වෙනවා t බෙදීම 2ක්. ආපහු මෙතෙන්ට එද්දි ගත වෙනවා 3යි t බෙදීම 4ක්. මෙතෙන්ට එද්දි ගත වෙනවා t කාලයක්. සම්පූර්ණ කාලය තප්පර 4යි නම් හොඳට තේරුම් ගන්න සම්පූර්ණ මේ එක දෝලනයක් කරන්න ගත වෙන කාලය තප්පර 4යි කියලා හිතන්නකෝ. ඒක 4ට බෙදා ගන්න. ඒතර කීයද? එක කෑල්ලක් 1යිනේ. එන එක තප්පරයක් ඇද්දි මෙතන. තව තප්පරයක් ඇද්දි මෙතන. ඊළඟ තප්පරේදී මෙතන. ඊළඟ තප්පරේදී මෙතන. 4 කම්ප්ලීට් නේද? තේරෙනව නේද? හිතන්නකෝ ආවර්ත කාලේ තප්පර 8යි කියලා. එහෙනම් 8යි නම් ගානට 4ට බෙදා ගන්න. කීයද? 2යිනේ. එහෙනම් එක තප්පර දෙකක් ඇද්දි මෙතන. ඊළඟ තප්පර දෙකේදී මෙතන. ඊළඟ තප්පර දෙකේදී මෙතන. ඊළඟ තප්පර දෙකේදී මෙතන. තේරෙනවද? එහෙනම් ඔන්න ආවර්ත කාලය කියන්නේ එක චක්‍රයක් යන්න ගත වෙන කාලය. ඔය එක ආවර්ත කාලයක් කියන එක සම්බන්ධ කරගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම වෘත්තාකාර පතයක. හරි? වෘත්තාකාර පතයක මෙන්න මේ හරියෙන් පටන් අරගෙන මේ එක රවුමක් යන්න ගත වෙන කාලය කියලා හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ රේඩියන් වලින් කොච්චරක් කම්ප්ලීට් වෙනවද එක කැපිටල් T කාලයක් ගත වෙනකොට? රේඩියන් වලින් කවර් වෙනවා 2යි පයි ප්‍රමාණයක්. එහෙනම් ඔන්න තව අලුත් concept එකක් ඉගෙන ගත්තා. එක් ආවර්ත කාලයකදී රේඩියන් කොච්චරක් කම්ප්ලීට් කරනවද? 2යි පයි රේඩියන් ප්‍රමාණයක් කම්ප්ලීට් කරනවා. අතුසන් තේරිච්ච කට්ටිය? පැහැදිලිද? හරි. හරිනේ එලකිරි. right. එහෙනම් මෙන්න එක දෝලනයක් කියන එක දෝලනයක් එහෙනම් අපිට කම්පෙයාර් කරන්න පුළුවන් මෙන්න මේ එක වෘත්තාකාර පතයක ගමන් කිරීමක් සමග දෝලන කේන්ද්‍රයෙන් පටන් ගන්න වස්තුවක් එක දෝලනයක් ඉවර කරනවා කියලා කියන්නේ එක වෘත්තාකාර පතයක් සම්පූර්ණ කරා හා සමානයි. right? තේරෙනවනේ? හොඳයි. මේ දෙකම පොඩි පාට පෑනකින් ඇඳ ගන්න. ඊට පස්සේ මම දෙන්නම් ආවර්ත කාලය කියන්නේ මොකක්ද කියලා. සුරේෂ් තේරෙනවද ඒක? සුරේෂ්? ඔව් සර් තේරුණා. හරි. Thank you. පොඩ ඔයගලන්ට මේ ලැග් වෙනා වගේ
තේරෙනවා ඇති මේ චුට්ටක් වහිනවා. හරි. හරි. ආවර්ත කාලය 8යි කියන්නේ පුතා. හිතන්නකෝ මෙහෙම. එක තප්පර දෙකක් යද්දි මෙතන. තේරෙනවද? ඊළඟ තප්පර දෙකේදී ඒ කියන්නේ තප්පර 4ක් වෙද්දි මෙතන. තප්පර 6ක් වෙද්දි මෙතන, තප්පර 8ක් වෙද්දි මෙතන. ඒ ගානට 4ට බෙදා ගන්න. කාලයි, භාගයයි, තුන් කාලයි, සම්පූර්ණ එකයි. 2යි, 4යි, 6යි, 8යි. දැන් තේරෙනවද? කවුද භාග්‍ය? පැහැදිලි දෙක. හරි. ගැටලු තියෙනවා මැසේජ් එකක් දාන්න. ඒක සම්පූර්ණ ඩිස්කෂන් එකක් කියන්නේ. ඔයාලා මෙහෙම හිතන්න. විභාගය අමතක කරන්නකෝ. මේ මාස ටිකේ මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකෝ. හරිද? ඒතර විභාගය නිකම්ම ලියන්න පුළුවන්. විභාගය කියලා හිතලා ඉගෙන ගන්න ගියොත් මේක බෑ කරන්න. ඔයාලා ඉස්සෙල්ලා මේ විෂය ඉගෙන ගන්න. විෂය ඉගෙන ගත්තට පස්සේ විභාගය කරන්න පුළුවන්. තේරෙනවද කියන කතාව? විෂය ඉගෙන ගන්න මහන්සියෙන්. මේකේ තියෙන concept ටික පාඩම් කරලා එහෙම කරන්න. හරි? මම නම් එහෙම තමයි කරේ. right? අර ඔයගොල්ලෝ පොඩි කාලේ සිංහල කවි පාඩම් කරන්නේ. ඒ වගේ දැන් මේක පාඩම් කරන්න බෑ ඒක. හරි? නමුත් අර තියෙන concept එක අපි තේරුම් ගන්න ඕනේ. හරිනේ? හොඳයි. එහෙනම් ආවර්ත කාලය කියලා කියන්නේ මෙහෙමත් ලියා ගන්න. සාආච්ච යෙදෙන වස්තුවක් එක් චක්‍රයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය. සාආච්ච යෙදෙන අංශුවක් එක් චක්‍රයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය. එක් චක්‍රයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය. හරිනේ? හොඳයි. දැන් හිතන්න ආවර්ත කාලේ තප්පර 16යි කියලා. එච්චර ලොකු ආවර්ත කාලයක් නම් ඉන්නේ කවන්නේ නැහැ. ආවර්ත කාලේ තප්පර 16යි කියලා හිතමු. හරි? එහෙනම් මෙන්න මේක තනියම ලකුණු කරන්න. පාට පෑනකින්ම දාගන්න. සාමාන්‍ය කොළ නම් පාට පෑන් පාවිච්චි කරන්නේ කමක් නැහැ. මගෙත් එක චුට්ටක් වැඩ කරද්දී රතු කොළ නිල් සහ කළු දම් පාට ඔයගේ පෑන් ටිකක් තියාගන්න. හරි. එතකොට මෙතන සම්පූර්ණ කරන්න බලන්න කාලෙ මෙතන බිඳුවෙන් පටන් ගන්නෙ. මෙතන t සමානයි. මෙතන හිස් තැනේ දාන්න. මෙතන දාන්න. මෙතන දාන්න. මෙතන දාන්න. හරි. කාලය සම්පූර්ණ කරන්න බලන්න. මෙතන බිඳුවෙන් පටන් ගන්නෙ. කීදෙන බිඳුවේ පටන් ගත්තාම තප්පර 4ක් යද්දී වස්තුව තියෙන මේ කෙළවරේ මෙහිම ඊළඟ තප්පර 4 යද්දී මෙහිම මැද එහෙනම් 8යි ඊට පස්සේ අනිත් තප්පර 4 යද්දී අනිත් පැත්තට එන්න මෙහෙට හරි මෙහිම මෙහෙට ගියා මැදට ආවා මෙහෙට ගියා ආයෙ මෙහෙට ආවා ඕකේ හැම වෙලේම තියාගන්න තප්පර 12 දී මෙතන තප්පර 16 දී මෙතන දැන් තේරෙනවද කතාව අතුසන් තේච්ච කට්ටිය හරි right එකත් ලියා ගන්න එහෙනම් ඔන්න මම මෙහෙම කියනවා මේ කතාව අහගන්න හොඳට මේක සරල අනුවර්තී චලිතය කියලා හිතුවොත් මේ පැත්ත අපි ලකුණු කරන්නේ ධන a කියලා නේද? ධන විස්තරය කියලා ගත්තොත් මේ පැත්ත ඍණ විස්තරය. නේ? තේරෙනවද කතාව? මෙයා ධන විස්තරය කියලා ගත්තොත් මෙයා ඍණ විස්තරයනේ. මං අහනවා එතකොට
ඉහත දෝලන කේන්ද්‍රයෙන් චලිතය ආරම්භ කරන වස්තුව ධන විස්තරයට යාමේදී කොපමණ කාලයක් ගත වේද? ධන විස්තරයට යද්දී කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහනවා. කීයද? තප්පර 4ක් ගිහිල්ලා. නැවත දෝලන කේන්ද්‍රයට පැමිණීමේදී තප්පර 8යි. ඍණ විස්තරයට යනකොට තප්පර 12යි. තප්පර 16යි. එතකොට මම මෙන්න මෙහෙම අහනවා. තප්පර 8 දී වස්තුව තියෙන්නේ කොතනද? දෝලන කේන්ද්‍රේ. තප්පර 12 දී වස්තුව තියෙන්නේ කොහෙද? නැත්නම් ඒ අවලම්බේ තියෙන්නේ කොහෙද? ඍණ විස්තරේ. ඊට පස්සේ තප්පර 4 තියෙන්නේ කොහෙද? ධන විස්තරේ. හරි? නොහොම කතාවකුත් මතක තියාගන්න. රයිට්? හොඳයි. අපි යන් ටියුට් එකට ගෲප් එකට දාලා තියෙනවා එක මම. මෙන්න මේ ගාන හදලා දෙන්න. ටියුට් එකේ සරල අනුවර්තීය චලිතය ටට්ටක් ගාලා බලන්න ගෲප් එකේ දාලා තියෙනවා මම ඈ. හරි. මට හදලා දෙන්න 7 වෙනි ගාන 7. ඒ කියන්නේ 1998 ගාන. ටක් ගාලා හදන්න. ඔන්න මම ගාන කියන්නම්. මෙහෙම කියනවා මේ එක්තරා ස්කන්ධයක් මම ගාන හරි මම ලියන්නම්කෝ. හරි ඔන්න බලන්න උත්තර දෙන්න මගෙත් එක්කම. එක්තරා ස්කන්ධයක් O කියලා ලක්ෂයක් වටා සිම්පල්ලේ විස්තරයකින් යුතුව සහ T ආවර්ත කාලයකින් සරල අනුවර්තී චලිතයක් සිදු කරයි. O පසු කර O කියන්නේ දෝලන කේන්ද්‍රය. හරි? අන්න දැන් අපි ඔළුව තේරුම් ගන්න ඕනේ මේ එක්තරා ස්කන්ධයක් O ලක්ෂයක් වටානේ. ඒ කියන්නේ O කියන කේන්ද්‍රය වටා තමයි අනුවර්තී චලිතය සිද්ධ කරන්නේ. එහෙනම් අර ලක්ෂය තමයි දෝලන ලක්ෂය තමයි A. කැඳ ගමු අපි. sorry A නෙවෙයි O O. තර මෙයා මේ පැත්තට ගියා. මෙහෙට ගියා. කොහොමද එන්නේ? නැඳ ගන්න මේක. හරි. එහෙනම් මේක ධන විස්තරය, මේක ඍණ විස්තරය. ඔන්න ඔය හැම වෙලෙම පොඩි සටහනක් ගහගන්න. ඊට පස්සේ අහනවා O පසු කර මෙයා පහු කරලා T බෙදීම 4 කාලයකදී. T බෙදීම 4 කාලයකදී. කියන්නේ ආවර්ත කාලයෙන් 4න් එකක් කාලයකදී O ලක්ෂයේ සිට එහි විස්ථාපනය වන්නේ. මෙතන ඉඳලා කොච්චර විස්ථාපනයක් තියෙන්නේ කියලා අහනවා. දැන් ඉතින් මේක අපිට පුළුවන්. මොකක්ද උත්තරේ? T බෙදීම 4 කාලයකදී කොහොමද මේ වස්තුව තියෙන්නේ දැන්? ධන විස්තරයේද කේන්ද්‍රයේද ඍණ විස්තරයේද කොහෙද? කියන්න බලන්න. T බෙදීම 4 කාලයක්. යන්න බලන්න chat එකට. හරියටම හරි. ධන විස්තරය. ඇයි මේ කේන්ද්‍රයෙන් පටන් ගද්දි T බිඳුවයි කියලා ගන්නෙ. නේද? මෙතෙන්ට එද්දි T බෙදීම 4යි. ආපහු මෙතෙන්ට යද්දි T බෙදීම 2යි. ආපහු මෙතෙන්ට යද්දි 3යි T බෙදීම 4යි. ආපහු මෙතෙන්ට යද්දි T. පැහැදිලි කරලා ඕක තේරෙන්නේ නැත්තම් සරලව මෙහෙම ගන්න. කැපිටල් T කියලා කියන්නේ හිතන්නකො තප්පර 8යි කියලා. කැපිටල් T කියන්නේ තප්පර 8යි. 8 බෙදීම 4 කීයද? 2යිනේ. නම් 2යි 4යි 6යි 8යි. එහෙනම් තප්පර 2ක් යනකොට කොතනද තියෙන්නේ මෙයා? ධන විස්තරේ තියෙන්නේ. කොහොමද තේරිච්ච කට්ටිය? right. හොඳයි. ඒකට විවරණයක් දාගන්න. ඒකට විවරණය ලියා ගන්න.
මේක තමයි විවරණය. මේක තමයි විවරණය. හරි. right. ඔන්න ඒතර ආවර්ත කාලය සම්බන්ධ කතාව. දැන් මේ විභාගයේ ටියුට් එකේ හරි විභාග ප්‍රශ්න කියලා ලිව්වා. හරි. ඒ පොතේ මෙතනම ලියා ගන්න අනුවර්තිත චලිතයක ප්‍රශ්න අංක දැම්මා විවරණේ මේක දාගත්තා. ඒකල උත්තර අංක දාගත්තා. හරි. පිළිතුරු අංක දාගත්තා. ඕක තමයි විවරණේ කියන්නේ. විශ්ලේෂණ ලියනවා කියන්නේ ඕකට. ඒ MCQ එක බලලා මේක බලද්දි ඒක තේරෙනවා ඊට පස්සේ. පැහැදිලිද? හරි. කොබන්න විවරණ ලියන කට්ටියත් උස්සන්න. බහුවර්ණ විශ්ලේෂණ ලියන කට්ටිය. සාමාන්‍ය මම නම් මුලින් පන්තිවලම කියනවා විශ්ලේෂණ ලියන්න පටන් ගන්න කියලා. බහුවර්ණ විශ්ලේෂණ සාමාන්‍යයෙන් 1000ක් ලියුව ළමයෙක්ට හරි බහුවර්ණ විශ්ලේෂණ 1000ක් ලියුව ළමයෙක්ට ෆිසික්ස් වලට අනිවාර්යෙන් ඒකක් හෝ B එකක් එනවාම තමයි. හරි. දැන් උනත් ලියන්න පටන් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අඩුම 500ක් 600ක්වත් සබ්ජෙක්ට් එකේ ලියාගත්තොත් ඔයාට තව දුරටත් මේක ලේසි වෙන එක වෙන්නේ. අමාරු වෙන්නේ නැහැ කවදාවත්. විශ්ලේෂණ ලියන්න. මම කියලා දෙන්නම් කොහොම ලියන්න කියලා. හරි. රයිට්. ඊළඟ පොයින්ට් එක. ආවර්ත කාලේ හරි. ඊට පස්සේ අපි කතා කරනවා පුතා මේ සංඛ්‍යාතය ගැන. හරි. ලියා ගන්න ඊළඟ බහුවර්ණ නේ සෝරි මේ ඊළඟ භෞතික රාශිය සංඛ්‍යාතය. සංඛ්‍යාතය. මොකද ළමයි සංඛ්‍යාතය කියලා කියන්නේ? සංඛ්‍යාතය සංඛ්‍යාතය කියලා කියන්නේ කාලාවර්තයේ පරස්පරය. ඒ කියන්නේ එක තප්පරයකට සිදු කරන කම්පන සංඛ්‍යාව. හරි? දැන් අපි මෙහෙම එක තප්පරයකට කම්පන 1000ක් කරා. එහෙනම් සංඛ්‍යාතය කීයද? 1000යි හර්ට්ස්. එක තප්පරයකට කම්පන 200ක් කරා. එහෙනම් සංඛ්‍යාතය 200යි හර්ට්ස්. එක තප්පරයකට කම්පන 50ක් කරා. නැත්නම් දෝලන 50ක් කරා. චක්‍ර 50ක් ඉවර කරා. එහෙනම් සංඛ්‍යාතය හර්ට්ස් 50යි. එහෙනම් මම මෙහෙම කියනවා. තප්පර දෙකකට දෝලන 100ක් ඉවර කරනවා. කීයද සංඛ්‍යාතය? තප්පර දෙකකට දෝලන 100ක් කරනවා. සංඛ්‍යාතය කීයද? තප්පර දෙකකට දෝලන 100ක් කරනවා. කීයද? කියන්න බෑ. ඔව්. 50යි හර්ට්ස්. හරි? ඒ තප්පර දෙකකට 100යි නම් එකට 50යි. හරිනේ? එහෙනම් සංඛ්‍යාතය කියන්නේ එක තප්පරයකට සිද්ධ කරන කම්පන සංඛ්‍යාව. ලියා ගන්න. එක් තප්පරයකට සිදු කරන දෝලන වක්‍ර සංඛ්‍යාව නැත්නම් දෝලන චක්‍ර සංඛ්‍යාව. නැත්නම් කම්පන සංඛ්‍යාව. කම්පන සංඛ්‍යාව. කම්පන සංඛ්‍යාව. එතකොට මේක ඒකක එනවා හර්ට්ස් කියලා. සංඛ්‍යාතය ලියන්න පුළුවන් frequency equals to 1/t. හරි ඒ කියන්නේ සංඛ්‍යාතය සමාන එක බෙදීම කාලය. ඒතර උත්තර එනවා තප්පරයට ඒකක වලින් හර්ට්ස් කියලා ගන්න පුළුවන්. right? හරි දාගන්න. හරි නේද? පිළිගන්න. ඊට පස්සේ මේ ගානක් හදන්න. ආවර්ත කාලයේ 0.01යි තප්පර වන ආවර්ත කාලය 0.01ක් වන
තරංගයක සංඛ්‍යාතය සෑම. තරංගයක සංඛ්‍යාතය සෑම. තරංගයක සංඛ්‍යාතය සෑම. කීයද? සමාන එකයක් t දාන්න. ඔර t කියලා කියන්නේ 0.01යි. වෙනවා තප්පර යට එහෙම නැත්නම් හර්ට්ස් වලින් 100ක්. හරි? හර්ට්ස් 100ක් එනවා. දාගන්න. මේ සමහර ගණන්වලදී ඔයගලන්ට මේ තරංග සම්බන්ධ ගැටලුවලදී හර්ට්ස් 50 කියලා දෙනවා සමහර ගණන්වල. හරි? ඒකල කියනවා මේ තරංග සටහන ඇදලා ආවර්ත කාලය ලකුණු කරන්න කියලා එහෙම දෙනවා. එතන මේ සමීකරණය පාවිච්චි කරලා ආවර්ත කාලය හොයලා මේක ලකුණු කරන්න ඕනේ. තේරෙනවද? ඔය 2013 ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නෙත් ඕක තියෙනවා. හරි? පරිණාමක සම්බන්ධ ගැටලුවක් අර්ධ තරංග ඍජුකරණය හා පූර්ණ තරංග ඍජුකරණය සම්බන්ධ ගැටලුවක් තිබ්බ. ඒ ගානකත් මේකේ අහලා තියෙනවා. සංඛ්‍යාතය තමයි දීලා තියෙන්නේ. ඒතර සංඛ්‍යාතයේ තරංග වලට ඒ විද්‍යුතේටත් ඒවා හරි ගැටලුවක් නැහැ. මේ සමීකරණය පාවිච්චි කරලා ආවර්ත කාලය හොයලා තරංගයේ සටහනේ දාන්න තියෙනවා. පැහැදිලිද? right. ඔව් සංඛ්‍යාතය කියන්නේ පුතේ 1 යට t. එන ආවර්ත කාලයේ පරස්පරය තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. අපි කියනවා තප්පරයකට සිද්ධ කරන කම්පන සංඛ්‍යාව. හරි? ඒතර ආවර්ත කාලයේ t දන්නවා 0.01යි කියලා දීලා තියෙනවා මං. එකෙන් හොයාගන්න පුළුවන්. මේක බෙදුවාම එනවා සංඛ්‍යාතය. හරි? ඒතර සංඛ්‍යාතය සහ ආවර්ත කාලය සම්බන්ධ ගැටලු විසඳන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එකක් ලියා ගන්න. ආවර්ත කාලය හා සංඛ්‍යාතය සම්බන්ධ ගැටලු විසඳීමට කියලා මේක දාගන්න. ආවර්ත කාලය හා සංඛ්‍යාතය සම්බන්ධ ගැටලු විසඳීමට. හොඳයි. ඊළඟ ලියා ගන්න කලාව ඇලෙයිරක් කලා කෝණය කියලා. ඔයාලා ටික ටික දැන් සංකීර්ණ වෙන්න යන්නේ. තියරිය හොඳට තේරුම් ගන්න. කලාව එහෙම නැත්නම් කලා කෝණය. කලාව කලා කෝණය. සංකේතය phi. right? දාගන්න. හොඳයි. මොකද්ද මේ කලාව එහෙම නැත්නම් කලා කෝණය කියලා කියන්නේ? කලාව එහෙම නැත්නම් කලා කෝණය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම අර කිව්වා වගේ රූපයක් ඇඳ ගන්න. හරි? මෙච්චරයි. මම මේ කියන පොයින්ට් දෙක සම්බන්ධ කරගන්න දැන්. හරි? මම මේ වෘත්තයක් අඳිනවා. ඔය විදිහට. වෘත්තාකාර පතයක් නිර්මාණය කරා. එතනින් ඔන්න x කියලා අංශුවකුත් ලකුණු කරා. හරි. පුතේ මෙන්න මේ සරල අනුවර්තී චලිතයේ යෙදෙන මේ අවලම්බය කියලා ගන්නකො. මෙයා මෙහෙම එක දෝලනයක් කම්ප්ලීට් කරද්දී අන්න දැන් ඔලුවට දාගන්න තීරිය එක දෝලනයක් කියන්නේ මෙහෙට ගියා ආය මෙහෙට ආවා ආය මෙහෙට ගියා. එක දෝලනයක් කම්ප්ලීට් කරද්දී
අපි කියනවා මෙන්න මේ වගේ එක වෘත්තාකාර පතයක් සම්පූර්ණ කරා සමානයි කියලා. එක වෘත්තාකාර පතයක් කියන්නේ රේඩියන් වලින් 2π. එතකොට එක දෝලනයක් සිද්ධ කරන්න ගත වෙන කාලය අන්න අය තියරි වලට පයින්න එක දෝලනයක් සිද්ධ කරන්න ගත වෙන කාලය ආවර්ත කාලයක්. එහෙනම් මේ කැපිටල් T කියන ආවර්ත කාලයකදී රේඩියන් 2π කියන කලාවක් සම්පූර්ණ කරනවා කියලා අපි කියනවා. තේරෙනවද? ආවර්ත කාලයකදී 2π රේඩියන් කෝණයක් නැත්නම් අපි කියනවා මේ කලාවක් සම්පූර්ණ කරනවා කියනවා. හරිද? ඒ කියන්නේ මේ එක දෝලනයක් කියලා කියන්නේ හරියට 2π රේඩියන් කලාවක් හා සමානයි. හරි? තේරෙනවද? ඒතර දෝලන කේන්ද්‍රයෙන් පටන් ගත්ත එක්කෙනෙක් මෙන්න මේ පැත්තට ධන විස්තරයට ගියා කියන්නේ මෙතන ඉඳන් පටන් ගන්න එක්කෙනෙක් මෙතෙන්ට ගියා හා සමානයි. ඒ කියන්නේ අංශක කීයක්ද? 90ක් රේඩියන් වලින් π බෙදීම 2ක්. ඒ π කියන්නේ 180යි නේ. හරි? π 180යි දෙකෙන් බෙද්දාම 90යි. එහෙනම් අංශක 90ක් රේඩියන් වලින් π බෙදීම 2ක් හා සමානයි. ඊට සාපව මෙන්න මේ මෙතෙන්ට එනවා. කේන්ද්‍රයට එනවා. එතකොට මේ අංශ මෙතෙන්ට ගියා හා සමානයි. තේරෙනවද? හරි? ඒ කියන්නේ අංශ කොච්චරද? 180ක්. ඒ කියන්නේ සම්පූර්ණ එක π බෙදීම 2ක් නෙමෙයි. සම්පූර්ණ π ප්‍රමාණයක්. π ප්‍රමාණයක්. මම මේක මෙහෙම දාන්නම්. π ප්‍රමාණයක්. දැන් ආපහු මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ආවහා සමානයි. ඒ කියන්නේ අංශ කොච්චරද? 270ක්. රේඩියන් වලින් ගත්තොත් 3π බෙදීම 2ක්. සම්පූර්ණ එක වටයක් කියන්නේ රේඩියන් 2π වෙනවා. ඒ කියන්නේ මෙයා මෙතෙන්ට ගියාහා සමානයි කියන එක. මේ ගාන හදාද්දි මෙන්න මේ කතාව තේරුම් ගන්න. වෘත්තාකාර පතයක ගමන් කරනවා හා සමානයි එක දෝලනයක් සිද්ධ කරනකොට. අංශකලින් මම කියන්නම් ධන විස්තරයට ගියා කියන්නේ අංශක 90ක්. මේක තමයි දෝලන කේන්ද්‍රය. මේ පැත්තට ගියා කියන්නේ අංශක 90ක් වගේ. ආපහු දෝලන කේන්ද්‍රයට එනවා කියන්නේ අංශක 180ක් වගේ. ආපහු දෝලන කේන්ද්‍රේ ඉඳලා මේ පැත්තට ගියා කියන්නේ අංශක 270ක් වගේ. ආපහු මෙතෙන්ට ආවා කියන්නේ 360ක් වගේ. ඒක රේඩියන් වලට කන්වර්ට් කරමු දැන්. මේ පැත්තට ගියා කියන්නේ අංශක 90යි. ඒ කියන්නේ π බෙදීම 2යි. මෙතෙන්ට ආවා කියලා කියන්නේ මැදට අංශක 180. ඒ කියන්නේ π රේඩියන් වලින්. මේ පැත්තට ගියා කියන්නේ 3යි π බෙදීම 2යි. ඒ කියන්නේ අංශක 270ක් වගේ. ආපහු මෙතෙන්ට ආවා කියන්නේ අංශක 360ක් වගේ කියන්නේ 2යි π වගේ. එහෙනම් අද තියාගන්න මේ පැත්තට ගියා, මෙහෙට ගියා, මෙහෙට ගියා. හරි? මේ පැත්තට ගියා, මේ පැත්තට ගියා, මේ පැත්තට ගියා. ගත වෙන කාලය කැපිටල් T කම්ප්ලීට් කරන රේඩියන් ගාන 2යි π. හරි? එහෙනම් මෙතෙන්ට එනකොට මෙතෙන්ට ගිහිල්ලා. ආපහු මෙතෙන්ට එනකොට මෙතෙන්ට ගිහිල්ලා. ඊට පස්සේ මෙතෙන්ට යනකොට මෙතෙන්ට ගිහිල්ලා. ආපහු මෙතෙන්ට එනකොට මෙතෙන්ට ගිහිල්ලා. තේරෙනවනේ කියන කතාව. හරි? ධන විස්තරේ ඉන්නකොට අංශක 90ක් ගිහිල්ලා. ඊට පස්සේ ආපහු දෝලන කේන්ද්‍රයට එනකොට අංශක 180ක් ගිහිල්ලා. මෙතන ඉඳන්. ආපහු මෙතෙන්ට එනකොට මෙතන. මෙතෙන්ට එනකොට මේ පැත්තට. හරි. කොවන්නේ තේරිච්ච කට්ටිය? රේඩියන් ගානත් එක්ක. එහෙනම් රේඩියන් ගානත් මම මෙතන ලියන්නම්. හොඳට බලා ගන්න. මෙතෙන්ට එනවා කියලා කියන්නේ π බෙදීම 2යි. මෙතෙන්ට යනවා නැතු ගියද?
දැන් හරිනේ හරි පොඩ්ඩක් වැස්සේ එකයි තේරෙනවද ඒක ධන විස්තරයට ගියපුවාම පයි බෙදීම 2යි ආපහු මෙතෙන්ට එද්දී පයි මෙතෙන් යනකොට ඍණ විස්තරයේ 3යි පයි බෙදීම 2යි ආපහු මෙතෙන් 2යි පයි හරි මේකත් එක්ක මේක කම්ප්ලීට් කරගන්න කොහොමද ඒක තේරිච්ච නැති කට්ටියත් උස්සන් තේරුන්නේ නැහැ ඒක කෙනෙක් හරි ඉන්නවනම් අත උස්සන් ගැටලුවක් නැහැ කියලා දෙන්නම් හරිනේ right එහෙනම් මොකද්ද කලාව කියලා කියන්නේ දැන් කලා කෝණය කියන්නේ මොකද්ද සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශුවක් යම් කාලයක් තුළ චක්‍රයකින් කොපමණ ප්‍රමාණයක් සම්පූර්ණ කරලාද කියන එකයි කලාව කියලා කියන්නේ. හරි? මේ දෙක ඇඳ ගන්නකො. එතකොට මම කියලා දෙන්නම්. කියන නෝට් එක දෙන්නම්. ඊට පස්සේ මම මේ හදන ගණන් ටික බොහොම ඌමනාවෙන් මගෙත් එක්කම කරගෙන යන්න. එතකොට මේක concept එක පුළුවන් වෙනවා. හරි? ඔන්න මේක තව ටිකක් ලස්සනට අඳිමුද අපි? පයි බෙදීම 2යි. දෙන්න. දෙන්න පයි. දෙන්න එනකොට 3යි පයි බෙදීම 2යි. දෙන්න එනකොට 2යි පයි. හරිනේ? එහෙම ගන්න. පයි sorry පයි පයි බෙදීම 2යි පයි 3යි පයි බෙදීම 2යි 2යි පයි හරි මෙහෙම ගියා මෙතෙන්ට ආවා සම්පූර්ණයක් කියලා ඔව් හරියටම හරි ඒ කියන්නේ 2යි පයි කියලා කියන්නේ ඒ 2යි පයි රේඩියන් ප්‍රමාණය කම්ප්ලීට් කරන්න ගත වෙන කාලය කීයද t හරියටම හරි 2යි පයි කියන්නේ t එතකොට 2යි පයි සමානයි t 2යි පයි රේඩියන් කලාවක් සම්පූර්ණ කරන්න t කාලයක් ගත වෙනවා. ඔය තේ ලස්සනට පැහැදිලිද? 2යි පයි රේඩියන් කාලයක් නැත්නම් කලාවක් සම්පූර්ණ කරන්න t කාලයක් ගත වෙනවා. 2යි පයි රේඩියන් කලාවක් සම්පූර්ණ කරන්න t කාලයක් ගත වෙනවා. ඔය සිද්ධාන්තරික ඔළුවේ තියාගන්න. ඒකෙන් තමයි ගණන් හදන්න පුළුවන්. නිකම්ම මේ මතක තියාගන්න එපා 2යි පයි මේක මෙහෙම එහෙම නෙමෙයි. මේක මෙහෙම වුණාම තමයි මෙහෙම වෙන්නේ. පැහැදිලිද? ඒ තරකය තමයි ඕනේ MCQ එහෙම කරන්න. හරි? හරිද? මගන්නද? ගැටලු තියෙනවා නම් අහන්න. මකන්නද? සුරේෂ් ගැටලුවක් නැහැ නේ? Yes, sir. right
එතකොට මේ concept එක මෙතෙන්ටත් ඔළුවේ තියාගන්න. ධන විස්තරය ඉන්නකොට පයි බෙදීම 2යි. හරි දැන් සමහර ගණන් දෙනවා මෙහෙම. එක්තරා සරල අවලම්බයක් ධන විස්තරයෙන් චලිතය ආරම්භ කරයි. ඒ කියන්නේ ඒ වෙලාවේ කලාව කීයද? කලාකෝණේ කීයද? කියන්න බලන්න. ධන විස්තරයෙන් ආරම්භ කරනවා නම් පයි බෙදීම 2යි. ඒකට අපි කාලාරම්භ කෝණය කියලා කියනවා වෙනම. ඒක වෙනම ඉන්නම් මං එන්ට වෙන්නම්. ධන විස්තරය ඉන්නවා නම් කෙලිම පයි බෙදීම 2යි. හරි? ඍණ විස්තරය ඉන්නවා නම් 3යි පයි බෙදීම 2යි. සරල කතාව. හරි? හරි මකන්නද? අතුස්සන් මකන්න කියන කට්ටිය. හරි. දැන් කරනවා. කට්ටක් ගාලා ලියමු ඈ. ඒක ගොඩක් තියෙන එකයි. right. ඊළඟ පොයින්ට් එක. එහෙනම් ඔන්න දැන් ඔය concept එක යෙදෙන හැටි ඉගෙන ගමු. ලියා ගන්න මෙහෙම. ලියා ගන්න මෙහෙම. වට හතරෙන් එකක් යනෝ අපි කලාවේ මේක ලිව්වේ නෑනේ. විවරණේ ලිව්වේ නෑ නේද? පොඩා මැසේජ් එකක් දාන්න කලාවේ විවරණේ ලිව්වේ නෑනේ. එලකිරි. මෙහෙම ලියා ගන්න. සාආච යෙදෙන අංශුවක් සාආච යෙදෙන අංශුවක් සාආච යෙදෙන අංශුවක් යම් කාලයකදී එක් චක්‍රයකින් කොපමණක් සම්පූර්ණ කර ඇද්ද යන්න වග එක් චක්‍රයකින් කොපමණක් සම්පූර්ණ කර ඇද්ද යන්න වග එක් චක්‍රයකින් කොපමණක් සම්පූර්ණ කර ඇද්ද යන වග කලාවෙන් කියයි. මේකත් ලියා ගන්න. T කාලයකදී 2π කලාවක් ආවරණය කරයි. මෙහෙම ලියා ගන්න. 2π රේඩියන් නේ. රෙඩ් කියලා දානවා වරහන් අතරනේ කාක පාදයක් දාලා ලිව්වා. right? T කාලයකදී 2π රේඩියන්. යන වග මම මොකද්ද කිව්වේ? මට මතකයි. යම් කාලයකදී එක් චක්‍රයකින් කොපමණක් සම්පූර්ණ කර ඇද්ද යන වග. එච්චරයි. එහෙම ලිව්වේ? ඔව්. එච්චරයි. හරි. ඒ කියන්නේ කලාව කියලා කියන්නේ යම් කාලයකදී යම් මොහොතකදී එක් චක්‍රයකින් කොපමණක් සම්පූර්ණ කර ඇද්ද යන වග. කලාවෙන් කියයි මොකක් හරි. හරි? right. එහෙනම් T කාලයකදී 2π රේඩියන් කලාවක් සම්පූර්ණ කරනවා. හරි? දැන් ලියා ගන්න වචනයක් මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්න. වට හතරෙන් එකක් යන කොපමණ කලාවක්ද? 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 හරි මෙහෙමයි ගන්නෙ. හරි ඔයාලා කරන්නකෝ. ඊට පස්සේ මම කියන්නම්. කරන්න බලන්න ටක් ගාලා. වට හතරෙන් එකක් කියන්නේ කොච්චර කලාවක්ද කියලා අහනවා. මේ ලබන සතියේ ඉඳන් පාස් පේපර්ස් පොත් ලං කරගන්න. හරි? ඔය 2010 රචනා ගණන් ඔක්කොම පන්ති ඇතුළේම හදාගෙන යනවා. හරි?
ඔව්. මෙන්න මෙහෙමයි හදන්නේ. එක වටයක් කියන්නේ 2π රේඩියන්. කතාව තේරෙනවා. එක වටයක් කියන්නේ එක චක්‍රයක්. එහෙනම් වට හතරෙන් එකක් කියන්නේ. මේකත් හතරෙන් බෙදන්න. 2π බෙදීම 4යි. ඒ කියන්නේ කීයද? π බෙදීම 2යි. ලේසි. සගල දාගන්න. ඔය දී ලස්සන්ට. සජිත හරිද? පැහැල්නේ? සගල දාගන්න. ඊළඟ ලියා ගන්න. π බෙදීම 6 රේඩියන් කලාවක් යනු කොපමණ වක්‍ර ප්‍රමාණයක්ද? ඇලිරක් කොපමණ වට ප්‍රමාණයක්ද? π බෙදීම 6 රේඩියන් කලාවක් යනු කොපමණ වක්‍ර ප්‍රමාණයක්ද? π බෙදීම 6 රේඩියන් කලාවක් යනු කොපමණ වට ප්‍රමාණයක්ද? හරි. එහෙනම් එක වටයක් කියන්නේ 2π රේඩියන්. සරල කතාවක්. එතකොට 2π රේඩියන් බෙදනවා කීයෙන්ද? 12න්. ඇයි මම 12න් බෙදුවේ? එතකොට π බෙදීම 6 සෙට් වෙන්නේ. තේරෙනවද? එහෙනම් π බෙදීම 6යි. මෙතන එනවා. එහෙනම් එකක් බෙදන්න ඕනේ මේක බැලන්ස් කරන්න මේ පැත්ත 12න්. එහෙනම් රේඩියන් π බෙදීම 6ක් කියන්නේ වට 12න් එකයි. කොහොමද තේරිච්ච කට්ටිය? හරි. එකක් ලියා ගන්න. හොඳයි. එතකොට අපි තව concept එකකට යමු මෙන්න මෙහෙම. දැන් හිතන්න capital T කාලයකදී 2π රේඩියන් කවර් වෙනවනේ. තේරෙනවද? capital T කාලයකදී 2π රේඩියන් කවර් වෙනවා. එන එක තප්පරයකට. එතන T තප්පර කියලා හිතමුකෝ. එහෙනම් T කාලයකදී 2π රේඩියන් කවර් වෙනවා. එන එක තප්පරයකට 2π බෙදීම capital T ප්‍රමාණයක් කවර් වෙනවනේ. හරි. අපි කියනවා capital T කාලයකදී 2π රේඩියන් කවර් වෙනවා. right? එහෙනම් එක තප්පරයකට 2π බෙදීම capital T. simple T කාලයකදී අන්න simple T කාලයකදී කලා වෙනවා 2π බෙදීම capital T වැඩි කිරීම simple T. අර අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරක්ද වගේ. තේරෙනවද? T කාලයකට 2π එක තප්පරයකට 2π බෙදීම T නම් simple T කාලයකට කවර් කරන රේඩියන් ගන්න නැත්නම් කලාව තමයි මේ හොයාගත්තේ අපි. මේක කොටු කරගන්න. අති වැදගත්. කොහොමද ඒක තේරිච්ච කට්ටිය? පැහැදිලිද? හරි. තග ලියා ගන්න එක. හොඳයි.
ඊළඟ ගාන ලියා ගන්න. ආවර්ත කාලයේ තප්පර 12ක් වන ආවර්ත කාලය තප්පර 12ක් වන කේන්ද්‍රයෙන් ආරම්භ සරල අනුවර්තීය චලිතයක කේන්ද්‍රයෙන් ආරම්භ සරල අනුවර්තීය චලිතයක තප්පර 2 4 6 කාලයන්ට පසු කලාව සොයන්න. අවස්ථා තුනක් ගන්න ඕනේ. තප්පර 2 තප්පර 4 තප්පර 6 කාලයකට පසු කලාව සොයන්න. ඔව්. ତොර කලාව හොයද්දී 2යි පයි බෙදීම කැපිටල් T වැඩි කිරීම සිම්පල් T සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් T කාලයකට 2යි පයි කව වෙනවා නම් එක තප්පරයකට මෙච්චරයි. එහෙනම් සිම්පල් T කාලයකට කොච්චරද? ලේසි. හරි? හොඳයි. ටක් ගාලා දාගන්න තේ. හරි. ඒක කොහොමද එන්නේ පුතා? කලාව සමානයි 2යි පයි බෙදීම කැපිටල් T වැඩි කිරීම සිම්පල් T. සිම්පල් T ට 2 දානවා. ආවර්ත කාලයේ කැපිටල් T කියලා කියන්නේ තප්පර 12යි. එතන 2යි. 2යි 12යි කැපිලා ගියා 6යි. එතකොට පයි බෙදීම 3යි. රේඩියන්. නේද? අන්නෝම හදන්න. තප්පර 4කදී එතකොට 2යි පයි බෙදීම 12 වැඩි කිරීම 4. එතකොට 4යි 12යි කැපිලා ගියා 3යි. 2යි පයි බෙදීම 3යි. තප්පර 6කදී එතකොට 2යි පයි බෙදීම 12 වැඩි කිරීම තප්පර 6. 6යි 12යි කැපිලා ගියා 2යි 2යි කැපිලා ගියා පයි එනවා. හරිනේ? උත්තර එන්න ඕනේ. අමාරු නෑ. සෙට් නේද ඒක? හරිනේ? හා. කලබල වෙන්න එපා. කලබල නැතුව හදන්න. ප්‍රමුදික හරිනේ? right. ඒකත් හරි. set. ඊළඟ පොයින්ට් එක. අපේ ඊළඟ ක්ලාස් එක යන්නේ පීරිදා. හරි. පීරිදා ක්ලාස් එක යනවා. එතකොට මේක තව කොටසක් කතා කරලා ප්‍රැක්ටිකල් ලියන එක දක්වා සෙට් වෙනවා. හරි. සරල අවලම්බයේ සම්බන්ධ ප්‍රැක්ටිකල් ටික ඔක්කොම ටික කවර් කරලා දෙනවා බය වෙන්න එපා. හරි. ප්‍රැක්ටිකල් කියන්නේ මේ පාස් සේස් පුත ළඟට අරන් තියාගන්න. ඒ ඔක්කොම සාකච්ඡා කරගෙනම තමයි යන්නේ. හරි. ඒතරේ පාඩම එකක්වත් කියන්නේ අංශු මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ නැහැ එතකොට. තේරෙනවද? ඉතුරු වෙන්නේ නැතුව මැච් එක ගහන්න පුළුවන්. හරි. හොඳයි. ඊට පස්සේ ලියා ගන්න එහෙම
සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවක් සහ සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවක් සහ වෘත්තාකාර පතයක යෙදෙන අංශුවක යම් සමානතාවයක් පවතී. යම් සමානතාවයක් පවතී. right මෙන්න මේකට අග්ගලා දාගන්න. හරි. අග්ගලා දාගන්නකො. ලස්සනට ගන්න. මේ උඩ හරිය පේනව නේද? අවුලක් නැහැනේ. චුට්ටක් කැපිලා පේනවනේ. අනේ ගැටලුවක් එන්නේ නැහැ. කොහොම හරියට පේනවා. ඔයගලන්ට දෛශික ඉඳලා අය බලන්න ඕන නම් රෙකෝඩින් ඉල්ලගෙන බලන්න ප්‍රශ්නයක් නැහැ. දෛශික ඉඳලා සම්පූර්ණයෙන් භ්‍රමණ චලිතය දක්වා දාලා තියෙන්නේ. එතකොට ඉතුරු පාඩම් බදාදා උදේ යාන්ත්‍ර විද්‍යාව ගැටලු විසඳන පන්තියක් තියෙනවා. ඒ පන්තියේදී කරනවා. ඒ වගේ රෙකෝඩ් ඔක්කොම බලන්න පුළුවන්. එතකොට කාට හරි මතක් කරගන්න ඕන නම් ආයෙ මුලින් ඉඳන් බලන්න පුළුවන් ඒවා. ඒවා කරලා ලස්සනට යුනිට් පේපර්ස් ටික් කරලා දැන් ඔන්න ආයෙ යුනිට් පේපර් එකක් දාලා තියෙනවා. MCQ සෙට් එකක්. හරි. ඒවත් කරලා ලස්සනට සෙට් වෙන්න. යුනිට් පේපර් ඩිස්කෂන් එක අද සිකුරාදා නෑ අද බ්‍රහස්පතින්දානේ. සෙනසුරාදා රෑ 7ට යනවා යුනිට් පේපර් ඩිස්කෂන් එක. ඒක මම කියන්නම්. සම්පූර්ණයෙන් ෆ්‍රී යන්නේ ඕන කෙනෙක්ට එන්න පුළුවන් පේපර් එක සාකච්ඡාවට. මේක ඉවර කරගන්න පළවෙනි පාර. මොකද පළවෙනි පාර කැම්පස් යනවා කියලා කියන්නේ ඒක සෑහෙන දෙයක්. මම කියන්නේ ඉන්ජිනියරිං මෙඩිසින් නෙමෙයි. සයන්ස් ෆැකල්ටි ගිහිල්ලා හරි හොඳට PhD එකක් එම කරන්න මේ සෙට් කරගන්න. දැන් අපේ යාළුවොත් මේ සයන්ස් ෆැකල්ටි ගිහපු කට්ටිය හරි PhD කරලා හොඳ රටවල් වල ඉන්නවා. යවුලක් නැහැ. හරි හොඳ රටකට එහෙම යන්න ඉතින් හොඳ chance එකක්. C3ක් තිබ්බත් හරි මොනවා හරි හොඳ ෆැකල්ටි එකකට ගිහලා ඉතින් ෆස්ට් ක්ලාස් එකක් දාලා එහෙම කොට දාගන්න පුළුවන්. ඒකයි සයන්ස් කරන එකේදී වටිනාකම. යන්න පැති ගොඩාක් තියෙනවා. ඌමනාව සහ උත්සාහය උනන්දුව තියෙනවා නම් පාට කරන්න බැරි දෙයක් නැහැ. හරි? එහෙම තමයි. නෑ යාන්ත්‍ර විද්‍යාවේ අවසාන යුනිට් එකේ වෙන්නේ පුතා තරල ගතිකය. ද්‍රව ස්ථිතිය හා තරල ගතික අවසාන පාඩම් දෙක.
ඊට පස්සේ වෙනම ප්‍රැක්ටිකල් ඩිස්කස් කරන්න මේ ප්‍රැක්ටිකල් පේපර්ස් හරි එම සෙට් එකක් ඉස්සරහට කරගෙන යන්න. ඒතර ඔක්කොම ටික ව්‍යුහගත රචනා ලියන්න හුරු වෙනවා. රචනාවලට හුරු වෙනවා. MCQ වලට හුරු වෙනවා. ඉතින් ටික කරපුවාම හරි. හරි නේද මේක? හරිනේ? right. එතකොට මේ දෙන්නේ පුතා මේ දෝලන කේන්ද්‍රයෙන් නෙමේ. හරි. චුට්ටක් දෝලන කේන්ද්‍රය ඉඳලා පොඩි විස්ථාපනයක් වෙන්නලා තියෙනවා y කියලා විස්ථාපනයක්. හරි. එතකොට මෙන්න මේ b කියන අංශුවේ ඒ b කියන අංශුව මෙන්න මේ වෘත්තාකාර පතේ තමා ගමන් කරන්නේ. ඒ පතේ අරය කැපිටල් A කියලා දීලා තියෙනවා අපිට. හරිද? එතකොට මෙන්න මේ වෘත්තාකාර පතේ ඔස්සේ කැපිටල් B කියන අංශුව ගමන් කරනකොට ඒ අංශුවේ ප්‍රක්ෂේපණයක් සරලව තේරෙන්න ඕනේ. ප්‍රක්ෂේපණය කියන්නේ නිකන් හෙවණැල්ල වගේ. හෙවණැල්ල මෙන්න මේ C කියන එක්කෙනා කියලා අපි හිතමු. හරි? right. එතකොට B කියන එක්කෙනා මෙතන තිබ්බොත් එහෙම එයාගේ හෙවණැල්ල තියෙන්නේ මෙතන. B කියන එක්කෙනා මෙතන තිබ්බොත් එහෙම එයාගේ හෙවණැල්ල තියෙන්නේ මෙතන. B කියන එක්කෙනා මේ හරිය තිබ්බොත් හෙවණැල්ල මෙතන. මෙතෙන්ට ආපුවම හෙවණැල්ලත් එතනම තමයි කියලා හිතමු. මේ හරියට එනකොට හෙවණැල්ල මෙතන ආපහු. මේ හරියට එද්දි හෙවණැල්ල මෙතන. මේ හරියට එද්දි හෙවණැල්ල මෙතන. මේ හරියට එනකොට හෙවණැල්ල මෙතන. මේ හරියේදී හෙවණැල්ල එතනමයි. මේ හරියේදී හෙවණැල්ල මෙතන. මේ හරියේදී හෙවණැල්ල මෙතන. මේ හරියේදී හෙවණැල්ල මෙතන. තේරෙනවද? එහෙනම් ඔයාලට තේරෙනවද මේ වෘත්තාකාර පතේ B කියන අංශුව ගමන් කරද්දී මෙන්න මේ O කියන ස්ථානයේ ඉඳලා උඩට පල්ලෙහාට ආපහු මෙතෙන්ට අන්න උඩට පල්ලෙහාට ආපහු මෙතෙන්ට C කියන B ගේ ප්‍රක්ෂේපණය සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා. එහෙනම් මෙයා වටේ යද්දි පුතා මෙයා මැද මෙහෙම සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා. පැහැදිලි කතාව? හරි. මෙයා වටේ යනවා වෘත්තාකාර පතේ ගමන් කරනවා. මෙයා සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා. කොහොමද තේරිච්ච කට්ටිය? හරිනේ? පැහැදිලි. right. ඒක අවබෝධුන් නැති කෙනෙක් ඉන්නවද තුස්සන්? right. හරි අවබෝධුන් නැද්ද පුතේ ඒක? කවුද තුෂාන්? තුෂාන්ද තරුෂාන්ද? හරිනේ සෙට් නේ? right. එතකොට ලියාගන්න මෙහෙම B අංශුව වෘත්තාකාර පතේ ගමන් කරන විට B අංශුව වෘත්තාකාර පතේ ගමන් කරන විට B හි ප්‍රක්ෂේපණය C B හි ප්‍රක්ෂේපණය C B හි ප්‍රක්ෂේපණය C සාආච සිදු කරයි. සාආච සිදු කරයි. සාආච සිදු කරයි. right. ඒ කියන්නේ පුතේ දැන් හිතන්නකො මෙන්න මේ B කියන එක්කෙනා මෙතන තියෙන්නේ කියලා. හරි. ඒතර මේ පැත්තෙන් අපි හිතමු ලයිට් එකක් ගහගෙන තියෙන්නේ කියලා. ඒතර B ගේ හෙවණැල්ලක් වගේ මෙන්න මේ මැද වැටෙනවා. ඒතර B මේ හරියටදී හෙවණැල්ල තියෙන්නේ මෙතන. B මේ හරියටදී හෙවණැල්ල මේ හරියේ. ඒතර මෙයා වෘත්තාකාර පතේ ගමන් කරනකොට මේ අංශුව උඩට ගියා, ආය මැදට ආවා, ආය පල්ලෙහාට ආවා, ආය මෙහෙට ගියා. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයෙන් නේද මෙන්න මේ හරියෙන් පටන් ගන්න. මේ ධන x කියලා ලකුණු කරලා තියෙන්නේ මම. ඒ හරියෙන් පටන් ගන්න අංශුව වෘත්තාකාර පතේ ගමන් කරලා ආපහු එතෙන්ට එනකොට එයාගේ හෙවණැල්ල නැත්නම් එයාගේ ප්‍රක්ෂේපණය මෙන්න මේ O කියන පොයින්ට් එකේ පටන් අරගෙන උඩට ගිහිල්ලා ආය පහළට ගිහිල්ලා ආය මැද ස්ථානෙට ඇවිල්ලා. ඒක තමයි සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ මෙයාගේ අරය දීලා තියෙනවා කැපිටල් A කියලා. ඒක තමයි ලකුණු කරලා තියෙන්නේ.
එතකොට මෙන්න මේ අංශුව තියෙනවනේ පුතා. මේ වෘත්තාකාර පතය අන්න වෘත්ත චලිතය. මේ වෘත්තාකාර පතේ අංශුව ගමන් කරනකොට තේරෙන්න ඕනේ මේ වෘත්තාකාර පතේ අංශුව ගමන් කරනකොට මේ වෘත්තාකාර පතේ අංශුව ගමන් කරද්දී අංශුව මත කේන්ද්‍රය දිහාවට ඇති වෙන බලයක්. එහෙම නැත්නම් ත්වරණයක්. එන්නේ ත්වරණය තමයි මේ ලකුණු කරලා තියෙන්නේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය විදිහට. නැත්නම් කේන්ද්‍රයට ලම්බකව බලයක් නිර්මාණය මේ ත්වරණයක් නිර්මාණය වෙනවා කේන්ද්‍ර අභිසාරී ත්වරණය. ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. A සමානයි ඔමේගා වර්ග කැපිටල් A කියලා. කතාව තේරෙනවද? right? ඊට පස්සේ කේන්ද්‍රයෙන් සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි ලකුණු කරලා තියෙන්නේ y කියලා. එහෙනම් මෙන්න මේ y විස්ථාපනය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. simple y හරි විස්ථාපනය. simple y සමානයි මේ අරය a හරි. එහෙනම් අපි ගමු sin phi කියලා. sin phi. මෙයා සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ කෝණය සැලකුවා. මෙයාගේ sin අගය ගත්ත sin වැලියු එක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒතර සම්මුඛ පාදේ නම y කියලා. කර්ණය නම a කියලා. ඊට පස්සේ නම y සමානයි a sin phi. a කියන්නේ එතකොට විස්තරය. right විස්තරය. හරි. මේ පැත්තට ධන විස්තරය මේ පැත්තට ඍණ විස්තරය. හරි. ඔන්න ඔකත් ලියා ගන්න ටක් ගාලා. එහෙනම් phi කියන්නේ කවුද මේ? කලාව. හරි කලාව. ඊට පස්සේ මේකට ආදේශ කරගෙන වැඩේ පටන් ගමු. හරි. ටක් ගාලා ලියා ගන්න ඕක. y සමාන a sin phi කියලා. හරි. මේක අවබෝධ නැති කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ මුතේ මෙන්න මේ වෘත්තාකාර පතේ ඔස්සේ අංශුව ගමන් කරනකොට එයාගේ හෙවණැල්ල මෙන්න මේ ලයින් එක දිගේ ගමන් කරනවා කියලා කියන්නේ. හරි? හරි මෙහෙම හිතමුකෝ. අංශුව මෙතන B අංශුව මෙතන තිබ්බා කියන්නකෝ. උතර අත තියාගන්න මෙතන. මෙතෙන්ට ගත්ත කියන්නකෝ. ඒ කෙලින්ම අත ගන්න මෙතෙන්ට. මේ අත. මෙතෙන්ට ගත්ත කියන්නකෝ. ඒ කෙලින්ම අත ගන්න මෙතෙන්ට. එහෙම ගිහිල්ලා අත මෙතෙන්ට මේ අත මෙතෙන්ට ගත්ත කියන්නකෝ. ඒතර මෙයාගේ හෙවණැල්ල තියෙන්නේ මෙතන වැටෙන්නේ. මෙතෙන්ට ආපුවා මෙහෙට. මෙහෙම ආපුවා මෙතෙන්ට. තේරෙනවද කතාව? මෙයා වෘත්තාකාර පතයක් ගමන් කරනකොට ඒ අංශුව සරලානුවෘත්ති චලිතයක් සිද්ධ කරනවා. මෙන්න මේ ලයින් එක දිගේ. එහෙනම් වෘත්ත චලිතයේ දෙන අංශුවක් කියලා කියන්නේ සරලානුවර්ති චලිතයේ දෙන අංශුවක් හා සමානයි කියන එක තමයි එතනින් අපි තේරුම් ගන්නේ. මම ඔයාලට පොඩි ඇනිමේටඩ් වීඩියෝ එකක් එහෙම දාන්නම් ගෲප් එකට. හරි? තාම ගැටලු තියෙනවද ඒක? හරිනේ? right. ඉතින් වෙන්නේ විස්ථාපනයේ y කියලා කියන්නේ a sin phi. අපි සමීකරණය මෙතනින් ව්‍යුත්පන්න කරගත්තා මෙන්න මේ ත්‍රිකෝණය සලකලා. ඊට පස්සේ y සමානයි a sin phi නේ. අන්න phi කියලා කියන්නේ කලාව. අන්න කලාවට ලියන්න පුළුවන් අපිට මෙහෙම y සමානයි a sin phi කියලා කියන්නේ 2යි π බෙදීම කැපිටල් T. තේරෙනවද? π වෙනුවට දැම්මා. y සමානයි මෙතන අපි ඉස්සෙල්ලා දාමු ඔමේගා t කියලා. right? ඔමේගා t. ඊට පස්සේ y සමානයි a sin ඔමේගා වෙනුවට දානවා 2යි π බෙදීම t කියලා. අන්න. ඊට පස්සේ y සමානයි a sin 2යි π simple f simple t.
ඔන්න ඔය සමීකරණ ටික පොඩ්ඩක් පාඩම් කරගන්න එනවා. right මම කියන්නම් මේ සමීකරණ ආවේ කොහොමද කියලා. පයි වෙනුවට මම ඔමේගා t දැම්මා. හරි. ඔමේගා වෙනුවට මම 2යි පයි බෙදීම t දැම්මා. මොකද අපි සමීකරණයක් දන්නවා වෘත්ත චලිතේ. හරි. ඔමේගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය කියලා කියන්නේ 2යි පයි බෙදීම t. කෝණික විස්ථාපනය බෙදීම කාලය, ආවර්ත කාලය. සිම්පල් t මෙතන. හරි. ඒතර 2යි පයි t වෙනුවට මම මෙතන 2යි පයි f කියලා දැම්මා. මොකද අපි දන්නවා වෘත්ත චලිතයේදී තියෙන සමීකරණයක් 2යි පයි sorry 2යි පයි බෙදීම කැපිටල් T වෙනකොට 2යි පයි f දාන්න පුළුවන්. මේ f කියලා කියන්නේ එතකොට මේ භ්‍රමණ නැත්නම් මේ තරංගය නැත්නම් මේ අනුවර්තී චලිතයේ දෙන අංශුවේ සංඛ්‍යාතය. f කියලා කියන්නේ සංඛ්‍යාතය. හරි? ඒ ටිකක් දාගන්න. ඔමේගා කියන්නේ එතකොට කෝණික ප්‍රවේගය. මේ ටික පොඩ්ඩක් වෘත්ත චලිතය. හරි? යාන්ත්‍රික ජය වෘත්ත චලිතය, right? අන්න වෘත්ත චලිතය අමතක නම් චුට්ටක් රෙකෝඩ් එක අරගෙන බලන්න. හරි? ඔමේගා කියන්නේ 2යි පයි බෙදීම t. ඒක වෙනුවට දාන්න පුළුවන් 2යි පයි සිම්පල් f. හරි? ඔය ටික ලියා ගන්න. පැහැදිලිව. ඔය ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. මේ කලාව කියන එකට මෙයා දැම්මා 2π බෙදීම t වෙනුවට ඔමේගා දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේක ලියන්න පුළුවන්. ඉස්සලා මේක ලියාගෙන මේකට ආදේශ කරා. ඒතර 2π බෙදීම t තමයි ඔමේගා කියලා ගත්තේ අපි. හරි? දැන් ඔමේගා සමානයි 2π බෙදීම t ගැටලුවක් නැහැ. ටික පොඩ්ඩක් පාඩම් කරලා තියාගන්න ඕනේ. හරි? ඒතර මේ වචනත් ලියා ගන්න. ඔමේගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. t කියලා කියන්නේ ආවර්ත කාලය. f කියලා කියන්නේ කවුද? සංඛ්‍යාතය. හරි? සංඛ්‍යාතය. ඒතර මේකෙන් තමයි ඔප්පු කරන්න එක. හරි? කලා වෙනුවට ඉස්සලා මෙයා ලියන්න 2π බෙදීම කැපිටල් T වතාවක් සිම්පල් T එක අපි ඉගෙන ගත්තා ඉස්සලා. 2π බෙදීම කැපිටල් T වෙනුවට තමයි ඔමේගා දාන්නේ. 2π බෙදීම කැපිටල් T වෙනුවට තමයි ඔමේගා දාන්නේ. ඊට පස්සේ 2π බෙදීම කැපිටල් T වෙනුවට 2πf දානවා. හරි මේ ටික මේ සමීකරණ සෙට් එක වෙන්නේ වෘත්ත චලිතේ. චුට්ටක් මතක් කරගන්න. හරි. ඔන්න ඒකත් මේ පැත්ත ලියන්න. T සමානයි 2π බෙදීම ඔමේගා. එතකොට ඔමේගා සමානයි 2යි පයි f. ඔන්නවා වෘත්ත චලිතයේ සමීකරණ. ඒවා වෙනම ලියාගමු. ඒතර f සමානයි 1ට t. හරි ඕවා. right. ඒ ටිකත් වෙනම ලියාගන්න. හරි නේද? ඔන්න දැන් ගණන් හදන්න යන්නේ. දැන් ලේසි. දැන් මේක සමීකරණේ දැන් මේක යෙදෙන හැටි අපි ඉගෙන ගමු. මේක යෙදෙන හැටි අපි ඉගෙන ගමු. හරි? එතකොට ආ පාඩම් කරගෙන ඉන්න ඕනේ මෙන්න මේ සමීකරණේ. අති වැදගත්. right? අති වැදගත් ඈ. මේක එන හැටිත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න මේ රූප සටහන ඔළුවේ තියාගෙන. ඔයා කරන්න ඕනේ අද මේ පාඩම ඉවරෙච්ච එකම මේක අඳින්න ඕනේ ආපහු. හරි? හැඳලා මේ ටික වෙනම ලියා ගන්න. වෘත්ත චලිතයේ මේව සමීකරණ ටිකක් තියෙනවනේ කවදා හරි දැකලා තියෙනවනේ මේවා. හරි. ඊට පස්සේ මේක ඇඳලා තනියෙන් මේක ඔප්පු කරගන්න ඕනේ. මේක y වෙනුවට මේක දැම්මා. right. හරි. මේ තියෙන එනම් වෘත්ත චලිතයේ දෙන අංශුවක අරය. ඒක තමයි එතකොට අනුවර්තී චලිතේ විස්තරය වෙන්නේ. හරි. මේ තමයි අංශුව මත කේන්ද්‍රය පැත්තට තියෙන ත්වරණය. මෙතන මේ කේන්ද්‍ර අභිසාරී ත්වරණයේ ඔමේගා වර්ග අරේනේ දාන්නේ r නේ. r වෙනුවට මෙතන දාලා තියෙන කැපිටල් A. කියන්නේ විස්තරය. right කියලා හරි තේරුම් ගත්තා. ඊට පස්සේ මේ ටික ව්‍යුත්පන්න කරගත්තා. y සමාන a sin π. හරි π වෙනුවට 2π බෙදීම කැපිටල් T වතාවක් සිම්පල් T. 2π බෙදීම කැපිටල් D වෙනුවට ඔමේගා. හරි. 2π බෙදීම t වෙනුවට 2πf. ඔය ටික දාලා ලස්සනට ඔප්පු කරගත්තා. හරි. ඔන්න ෂෝට් නෝට් එකක් කම්ප්ලීට්. දැන් මේක යෙදෙන හැටි ඉගෙන ගමු. දැන් යෙදෙන හැටි ඉගෙන ගමු. right? යෙදෙන හැටි ඉගෙන ගමු. කලාවලයි සම්බන්ධ තේරුන්නේ අර සයින් සම්බන්ධ කරපේක. මේ හැමතේ. ඒක මේ මෙන්න මේ
කේන්ද්‍රේ ඉඳන් සිද්ධ වෙච්ච විස්ථාපනයනේ y. ඒක මම නිකන් ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ගත්තේ. තේරෙනවද? y සමානයි a sin phi කියලා නිකන් ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ගත්තේ. මේ කෝණය සලකලා සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා ලිව්වා. හරි සම්මුඛ පාදය y කර්ණය a. මේ අරේනේ. හරි. sin phi. හරි. ඊට පස්සේ ඒකෙන් තමයි ඔප්පු කරලා ගත්තේ. එච්චරයි. හරි? හොඳයි. දැන් ඔන්න ගානක් හදමු. ලියාගන්න. සාආච යෙදෙන අංශුවක් සාආච යෙදෙන අංශුවක් සාආච යෙදෙන අංශුවක් පහත පරිදි විස්ථාපනය සිදු කරයි. පහත පරිදි විස්ථාපනය සිදු කරයි. right මේ රූපේ පොඩ්ඩක් මකන්නද? කමක් නැහැ නේ. ලියාගන්න. y සමානයි 5 meters sin phi බෙදීම 2යි simple t. හරි. අංක 1 විස්තරය අහනවා. අංක 2 ඔමේගා අහනවා. අංක 3 ආවර්ත කාලය අහනවා. හරි. අංක 4 සංඛ්‍යාතය අහනවා. right ටකලිය. සරල අනුවර්තයේ චලිත යෙදෙන අංශුවක්. හරි. ඔන්න ඔය සමීකරණයේ විදිහට විස්ථාපනය සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ අහනවා y සමානයි 5 මීටර් sin phi බෙදීම 2යි t. a අහනවා ඔමේගා අහනවා t අහනවා f අහනවා. හරි මම එක සමීකරණයක් එක ගානක් හදලා පෙන්නන්නම්. මෙන්න මෙහෙමයි. y සමානයි a sin ඔයා කැමති සමීකරණයක් ලියා ගන්න. ඔමේගා simple t. දැන් බලන්න. a කීයද? a උඩින් තියෙන ඉලක්කම මීටර 5යි. එහෙනම් a ලිව්ව හැකි මීටර 5යි කියලා. ඔමේගා කීයද? පයි බෙදීම 2යි. ඔමේගා උඩින් තියෙන්නේ පයි බෙදීම 2නේ. නේද? පයි බෙදීම 2යි. t කීයද? අන්න t හොයන්න පුළුවන් අපිට. t කියලා කියන්නේ 2යි පයි බෙදීම ඔමේගා. දැන් ඔමේගා දන්නවනේ. ඒක ආදේශ කරලා t හොයාගන්න. f කීයද? f කියන්නේ 1ට t. පුළුවන්. හරි. හදන්න බාටක් ගාලා. t එනවා 2යි පයි බෙදීම ඔමේගා. ඔමේගා කියන්නේ පයි බෙදීම 2යි. පයිට පයි කැපුණා. මේ දෙක උඩට ගියා. තප්පර 4ක් එනවා. ආවර්ත කාලේ තප්පර 4යි. right? සංඛ්‍යාතේ සමාන 1ට t. නෑ 1ට 4 කියන්නේ 0.25 hertz. right? 0.25 hertz. තේරෙනවද? සමාන 1ට t 0.25 hertz. හරිද?
හරිනේ right පැලේ දෙක ඔන්න ඔහමයි ඔකේ ගෙදීම එන්නේ ගණන් අහන්නේ ඔහමයි right හොඳයි ඊළඟ පොයින්ට් එක තනියෙන් හදමු ඊළඟ y සමානයි 4 මීටර් sin pi t මේකේ තර වගේම අහනවා විස්තරය ඔමේගා ආවර්ත කාලය සංඛ්‍යාතය හරි ටගල හදන්න බලන්න විස්තරය ඔමේගා ආවර්ත කාලය සංඛ්‍යාතය ඉක්මනට හදන්න හරිනේ right එතකොට මේක එනවා y සමානයි a sin omega t දාමු විස්තර එනවා අතර මීටර 4ක් omega එනවා එතකොට pi t සමානයි 2.5 බෙදීම omega ආවර්ත කාලය එහෙනම් omega එනකොට දානවා 5 එපිලා ගියා තප්පර 2යි සංඛ්‍යාත එනවා f සමාන 1ට t per 1ට 2.5 හර්ට්ස් හරිනේ ඔන්න කතාව තේරෙනවද පැහැදිලිද අවුලක් නැහැනේ හරි අනික් කට ලියා ගන්න ටක් දාලා right හොඳයි එතකොට මම ආරම්භක දවසේ විදිහට දෝලන තරංග අද යොදාගත්තේ රෙකෝඩින් උත් යම් ප්‍රමාණයක් කට්ටිය බලන නිසා ඊටමත් මේක මේ ඔළුවට නොදැනෙන්න මේ පාඩම් ටික ඉවර වෙන්නේ හරි ලොකු කාලයක් ඕගොල්ලන්ගේ වෙලාවෙන් ගන්න නැහැ තනියෙන් වැඩ කරන්න වෙලාව තියාගන්න තනියෙන් වැඩ කරන තරමට තමයි රිසල්ට් එක හැදෙන්නේ තිරයක් දිහා බලාගෙන හිටියා කියලා මේ ගණන් පුළුවන් වෙන්නේ සිලබස් කවර් කරගමු හරි මේ මාස 5 ඇති ලස්සන්ට ආලෝකේ දැන් දෝලන තරංගත් සෑහෙන ප්‍රමාණයක් දැන් අදත් ඉවර කරානේ ඊට පස්සේ ඉරිදා රෑ නැවත ප්‍රමාණයක් පැය දෙකක් විතර අරගෙන ඉවර කරනවා ගණන් හදනවා ඒවා එක දිගට මොකද සතියේ ලොකු ප්‍රමාණයක් අපි පන්ති දාලා තියෙන නිසා හරි ලොකු වෙලාවක් කියලා කියන්නේ මේ මුළු දවසම පැය 7-8 කරන්නේ නැහැ උපරිම මේ ස්පීඩ් එකෙන් ලොකු වෙලාවක් ගන්න නැතුව ඔයගොල්ලන්ට තනියෙන් වෙලා වැඩ කරන්න දීලා හරි මේ වැඩේ යන්නේ එතකොට අද මෙතනින් මම ක්ලාස් ඉවර කරනවා ආරම්භ දවසේ ඇති හරි ඊළඟට අපි හම්බෙන්නේ දවස් තමයි බදාද නෙමෙයි ඉරිදා හරි ඉරිදා රාත්‍රියේ තියෙනවා ඒකට රෙකෝඩින් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ ඊට පස්සේ ඒ වැටික් කරගෙන යන්න හරි අනවශ්‍ය වෙලාව නාස්ති කරන්න එපා හොඳ ප්ලෑන් එකක් හදාගන්න
හරි එක දිගට මේ වැඩේ කරගෙන යන්න. එතකොට ඔයාට ගොඩ දා ගන්න පුළුවන්. දැන් උනත් පටන් ගත්තොත් මේ වැඩේ ඉවර කළා ගොඩ දා ගන්න පුළුවන්. මගේ වැඩේ මම සැප්තැම්බර් අවසාන සතිය වෙන්නේ නැහැ. සැප්තැම්බර් මධ්‍ය සතිය වෙනකොට සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා. පේපර්ස් ටික් කරලා පාසස් ඩිස්කෂන් එක දාලා මොඩල් පේපර්ස් කතා කරලා ඒ වැට් ටික් කරලා දෙනවා. සම්පූර්ණයෙන් ඉන්න තැනින් යම්කිසි මට්ටමක් උඩට එන්න මම උදව්වක් කරනවා. හරිද? ඒ වැඩේ කරගෙන යන්න. එතකොට ඔයාට ගොඩ දා ගන්න පුළුවන්. හරි? ඒතර අනිත් කතාව තමයි මේක උප්පරිම වැඩ ප්‍රමාණයක් කරන එක තමයි ගොඩ යන්නේ. ඊටත් වඩා මේකේ අර කපටිකමෙන් වැඩ කරන එක තමයි ගොඩ යන්නේ. Taman දක්ෂ දේවල් වලට නිතරම දක්ෂ වෙන්න. ඒක අතාරින්න එපා. හරි? දක්ෂක තව දක්ෂතාවය වැඩි කරගන්න. බැරි දේවල් හොඳට උත්සාහ කරලා වැඩ කරලා ගොඩ දාගන්න. හරි? මේක මේ කොහොම හරි ඉවර කරගන්න පළවෙනි පාර යුනිවර්සිටි යනවා කියලා වැඩ කරන්න. හරි? ඒතර හරි. අපේ පැත්තෙන් එන්න ඕනේ කතාව අපි ඉවර කරලා දෙන්නම්. ස්ට්‍රෙස් ගන්න නැතුව අනවශ්‍ය පීඩනයක් ගන්න නැතුව සතුටෙන් මේ වැඩේ කරගෙන යන්න. හරි? සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මම හැමදාම කියනවා මේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න විභාගය කියලා හිතලා කරන්න එපා. ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම ඔයාට පුළුවන් වෙනවා. හරි? රයිට්. එහෙනම් ජය වේවා. මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න තේරෙනවද කියලා. රයිට්? හරි. එහෙනම් ජය වේවා. මට මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක්. හරි?